හරි පටන් ගමු එහෙනම් 7:31යි right මම ගණන් 5ක් කරන්න කිව්වා ඒ පහට අදාළව තමයි මේකෙදි ඔයගොල්ලෝ දැන් මූලික අවදී ඉන්න කට්ටිය කියන්නේ ගොඩාක් තාම සාමාන්‍ය මට්ටමේ ඉන්න කට්ටිය හොඳට අහගන්න අඩුම තරමේ මේ අවසාන රෝම ඉලක්කම අවසාන රෝම ඉලක්කම ඇරෙනකොට ඉතුරු ටික හරි කරගන්න ප්ලෑන් එකකට යන්න ඕනේ. ඒ කියන්නේ 10න් 8කට වගේ ප්ලෑන් එකක් තියාගෙන යන්න ඕනේ. එහෙම නැතුව මේක මෙයා කරගන්න බෑ. මම මේක ආයෙ වතාවක් ගන්නවා කොයි වෙලාවක හරි. දැන් ලබන සතිය කොහොමත් අපිට ෆිසිකල් පන්තිය පටන් ගන්න පුළුවන් වෙයි. මම හිමීට මොකක් හරි ප්ලෑන් එකක් ගහනවා. මට උඩට නැගලා ඉන්න එකයි ස්ටේජ් එකේ උඩ ඉන්න එපා. එතන පඩියේ නැග්ගට පස්සේ ආයෙ බහින්න කරන්න යන්න ලොකු සෙල්ලම් දාන්න බෑ. බලමු දැන් සතියක් තියෙනවනේ තවත්. චුට්ටක් අර මගේ ඇඟට පොඩ්ඩක් අමාරුකමක් තියෙනවා. ඒක පෙන්න ගන්න යන්න ඕනේ. රිපෝට් එක ඇවිල්ලා තියෙනවා. ඒක පෙන්න ගන්න යන්න ඕනේ. ඔය අදියරේ ඉන්නේ අවසාන අදියරේ ඉන්නේ. බලමු මේ මට පොඩ්ඩක් මතක් කරන්න අතර මැදදී සඳරු ඉන්නවා. සඳරු ඇහෙනවා. ඔව් සර්. මට අතර මැදි මතක් කරන්න පණිවිඩයක් තියෙනවා කිව්වේ මොකද්ද කියලා හෙට ගැන. හෙට ගැන පණිවිඩයක්. මතක් කරන්න. මගදීද සර්? right. ඔව් අද නිකන් මැද්දේදී වගේ නිකන් මතක් කරන්න මේක නිකන් අපි තුමා තමාර 9 වගේ වෙනකොට මතක් කරන්න මැසේජ් එකක් දාන්න. මේකේ chat එකට දාන්න. තාම කට්ටිය ජොයින් වෙන ගමන් ඒතර කියලා වැඩක් නැහැනේ. right හරි එහෙනම් පටන් ගමු. 6 වෙනි ගානේ දැන් මම 5ක් හැදුවා නේද? 6 නේද හදන්න තියෙන්නේ? කවර මට කියන්න 6 හැදුවා 5 හැදුවා 6 හදන්න තියෙන්නේ. කියන්නකො. 5ක් හැදුවා 6යි නේද හදන්න තියෙන්නේ? එක එකක් කියන්නද බා? 5යි නේ හැදුවේ ළමයි? ඔව් සර්. හරි right අපි යමු right. පහක් දැක්කෙන ජ්‍යාමිතික එක තන්ත්‍රයක් නැහැ. දිග සෙන්ටිමීටර 8ක් වන AB සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර එහි ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරන්න. දිග සෙන්ටිමීටර 8ක් ඕනේ. මං කිව්වා අර වෙලාව ඉතුරු කරගන්නෙත් මං 8 අඳින විදිය ඕගොල්ලෝ අඳින්න එපා එහෙම. මං අදත් මතක් කරන්නම් කොහොමද 8ක් අඳින්නේ. ඔන්න මං අදත් පළවෙනි එකකින් ඉඳ මතක් කරන්නම්. 8ට වඩා පොඩ්ඩක් වැඩි ඉඩක් ගන්න. ඕ 8ට වඩා පොඩ්ඩක් වැඩි ඉඩක් ගත්තා. මම කොහේ ගත්තරයි. ඊට පස්සේ ඔයා මොකද කරන්න මේ ඇත්තටම සෙන්ටිමීටර 8 ගන්න විදිය විභාගෙටත් එහෙම ගන්න. කව කට්ට උඩ බිඳුවේ තිබ්බා. බිඳුවේ තියලා ඔව් බිඳුවේ තියලා 8ට අරන් යනවා පැන්සල. නැතේ උල්ලා මගේ. right ඊට පස්සේ මොකද කරන්නේ? එන්න තියලා 16 තියලා නිදාසේ තිබ්බට දැන් ඒගොල්ලෝ එතන තියන්න දෙන්නේ ආ තියනවා right. මේ චාපේ කපන්න ඊට පස්සේ අනිත් පැත්තෙන් තියලා කව කට්ට අනිත් පැත්ත හරවලා චාපේ කපන්න. ඕක තමයි ඇත්තටම නිර්මාණයේදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන කතාව right. පොරට කරන්න යන්න එපා. සර් වන්දන්න කියලා කරන්න යන්න එපා. අන්තිමට යන් දෙන්නේ තමුන්ම තමයි. එතකොට මේ ලක්ෂ්‍ය A මේ ලක්ෂ්‍ය B කියලා මම ගන්නවා. right. ඇහෙනව නේද මාව? සඳරු ඇහෙන එක මොකක්ද වෙනසක් වුණාද? ළමයි පුතේ ඇහෙන එක මොකක්ද වෙනසක් වුණාද? නෑ සර් එහෙනම්. හරිනේ right. අඩුුන්නේ නෑනේ ඇහෙන එක. නෑ සර්. හරි. right සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කර එහි ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරන්න. කොහොමද අපි ලම්බ සමච්ඡේදකයේ ගහන්නේ? right. ගත කව කට්ට භාගයට වැඩි දුරක් මේ භාගයට වැඩි දුරක් ගත්තා. උඩින් ගෙවුවා චාපය. දැන් මම මෙතනදී ගහනවා වගේ ලොකුවට ගහන්න එපා. ඔයගොල්ලෝ දැක්කන්නේ මේකේ software එකේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනද මම ටිකක් වැඩිපුර ගන්නවා right. ආයේ ඒකෙන් තිබ්බා කව කට්ට. ගෙවුවා චාපය.
කැපුන්නේ නැහැ. ඒ කියන්නේ අරක පොඩ්ඩක් ආයෙ කරන්න. right. දුර වෙනස් කරන්නේ නැහැ. right. මෙන්න point එක මෙන්න අනිත් point එක. right. ලම්බකයි සමච්ඡේදකයි. එකත් හරි කියලා තියෙනවා මොකද්ද ලම්බ සමච්ඡේදකය AB රේඛාව ඡේදන වෙන ලක්ෂ්‍ය O ලෙස නම් කරන්න. ඒ කියන්නේ මම එදා පැහැදිලිව කිව්වා පුතේ O කියලා කියන්නේ එනවනම් මොකද්ද මොකාටද මුන් එන්න යන්නේ කියලා. right. O කියලා අපිට කැමති කෙනෙක් ගන්න බෑ. O කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ නම් කරන්න එන්නයි එන්නේ මේ තියෙන වෘත්තයේ කේන්ද්‍රය කියලා. right. ඔන්න ලෙස නම් කරන්න O කේන්ද්‍රය හා AO අරයද ලෙස O කේන්ද්‍රය AO අරයද ලෙසගෙන මේ එන වෘත්තය ගහනවා බලන්න කොල්ලේ සීනි වෘත්තය නිර්මාණය කරන්න මේ වෘත්තය නිර්මාණය කරන්න ඊට පස්සේ මොකද්ද කියලා තියෙන්නේ වෘත්තය නිර්මාණය කරන ලම්බ සමච්ඡේදකය වෘත්තය හමුවන ලක්ෂ්‍ය දෙක ස්ථාන දෙක P සහ Q ලෙස නම් කරන්න ලම්බ සමච්ඡේදකයයි වෘත්තයයි හමුවන ලක්ෂ්‍ය දෙක PQ කියලා නම් කරන්න right ලම්බ සමච්ඡේදකයයි වෘත්තය හම්බෙන එක තැනක් තමයි මෙන්න මෙතන මේ ලක්ෂ්‍ය P මම එකට පාටක් ගන්නම් මේ ලක්ෂ්‍ය P අනිත් තැන තමයි මෙතන මේ ලක්ෂ්‍ය Q right මෙන්න P මෙන්න P මෙන්න Q right සෑහෙන ලකුණු හම්බෙනවා නම් කරන්න AP සහ BQ AP සහ BQ යා කරන්න AP සහ BQ AP සහ BQ යා කරන්න පුතේ ඒ මයික් එක ඔෆ් කරන්න මට ඒක යනවා AP සහ BQ නේ APY BQY යා කරන්න ඔන්න ඔව් කියා APY BQY යා කරන්න right ලකුණු 8ක් විතර හම්බෙලා ඉවරයි යා right AP සහ BQ යා කරන්න right මොකද්ද කියලා තියෙන්නේ කියලා බලන්න ඔන්න අර ඉතුරු දෙක APQ කෝණයයි කවුද APQ කෝණය කියන්නේ මෙන්න මේ කෝණයයි ABQ කෝණයයි ABQ මෙන්න මේ කෝණයයි අතර සම්බන්ධතාවය හේතු සහිතව දක්වන්න right දැන් ඔයගොල්ලෝ මේක දැකපු ගමන් කියනවා මේකද සමාන්තරයි මේක සමාන්තරයි හින්දා මේවා මෙහෙමයි කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ තාම. සමාන්තරද නැද්ද කියලා අපි තාම දන්නේ නැහැ. right එන්න මගෙත් එක්ක අපි කතා කරමු. මෙන්න මෙතනදී තමයි කතා කරන්න ඕනේ. මේ මොකද මේක තර්ක කරන්න නම් ඔයාලට ඊළඟ පාර මේක කරන්න නම් ඔයගොල්ලෝ මගෙත් එක්ක කතා කරලා ඒක ගොඩ දා ගන්න ඕන. කතා කරන අයට මේක ගොඩ දා ගන්න පුළුවන්. මේක කතා කරන්නේ නැති අයට මේ ලකුණු දෙක කොහෙත්ම ගන්න හම්බෙන්නේ නැහැ right. හරි මේ කෝණ දෙක අතර සම්බන්ධයක් ගොඩ නගන්න අපිට මොකද්ද plan එකක් මට කවුරු කියන්නේ? එකම කණ්ඩය කෝණ කවුද කිව්වේ? මුල් කට කවුද මුලින් කිව්වේ කවුද? බයින්න නෙමෙයි බං කතා කරපන් කවුද මුලින් කිව්වේ? රශ්මික සර් කවුද පුතේ? රශ්මික අපේ මේ හිච්චිනේ ඔව් රශ්මික කිව්වම අපි දන්නේ නැහැ නේ. ඒක දාගන්න ඕන. අර ස්මෝකිද කියෝද රයිට් නීමයි. ඔය ඇලර්ට් එකේ ඉන්නේ. පට්ටා. හරිම සතුටුයි. රයිට් මොකක්ද ඒකොල්ලා කිව්වේ අපරාධ එකපාර එහෙම කිව්වොත් ගතියක් නැහැ හිච්චියෝ. අනිත් වෙලාව හිච්චි චුට්ටක් ඉඳලා දෙන්න. රයිට්. එහෙම දුන්නාමත් තරන්නේ නැහැ. ඔයාලට පේනවා මෙන්න මේ කතාව. මේ A කියන ලක්ෂයයි B කියන ලක්ෂයයි A කියන ලක්ෂයයි sorry Q කියන ලක්ෂයයි A කියන ලක්ෂයයි Q කියන ලක්ෂයෙන් හැදිච්ච කෝණ තමයි පුතේ මෙන්න බලන්න මේ A ගෙන් පටන් අරන් P ව ස්පර්ශ කරලා Q ට ආවා ඒ වගේම මම වෙන පාටක් ගන්නම් බලන්න හොඳට A ගෙන් පටන් අරන් B ට ගිහිල්ලා ආයෙ Q ට ආවා ඔයාලට පේනවා මේ දෙන්න එකම ඡාපයක් මත තියෙන්නේ මේ එකම ඡාපයක් මත මම ඡාපය කළු පාටින් දාන්නම් එකම ඡාපයක් මත තමයි මේ ඩබල් ඉන්නේ මේ
එකම ඡාපයක් මත right එකම ඡාපයක් මත තියෙන්නේ අපි දන්නවා ජ්‍යාමිතියට අනුව වෘත්තයක මේන්න ලක්ෂ දෙක මේ ලක්ෂ දෙක ඡාපකින් සෙට් වෙනවා එතකොට වෘත්තයේ පරිධිය ආපාතනය කරනවා නම් ඒ ලක්ෂ දෙක මත තියාගෙන මේක නිකන් A වගේ මේක නිකන් Q වගේ මේ එකක් P වගේ අනිත් එක නිකන් B වගේ මේ එතකොට අපි දන්නවා පුතේ මේ දෙන්න එකම ඛණ්ඩයේ කෝණෙම වෙන කතාවක් නැහැ මේ කෝණයගේයි එන්න මේ කෝණයගේ ලස්සනට සමානයි වෘත්ත ඛණ්ඩ ප්‍රමේයන් right එතකොට අපිට මේකේ නම් අපිට රෝම ඉලක්කම් හතරට one shot කිව්ව හැකි වෙන මොකුත් නැහැ අපිට කියන්න පුළුවන් ප්‍රමේයක් තියෙන නිසා ඔප්පු කිරීමක් නැහැ APQ කෝණය සමාන වෙනවා ABQ කෝණයට කොහොමද එකම ඛණ්ඩයේ කෝණ වල කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ එකම ඛණ්ඩයේ කෝණ ඔච්චරයි මං හිතනවා ගොඩක් කට්ටිය මේක මෙයා කරලා ඇති කියලා මම ලබන සතියේ බලමු පොට් ටික ළඟට හරි ගෙන්නගෙන අඩුපාඩු තියෙන කට්ටිය මට ප්‍රයිවට් හරි දාන්න පුතේ chance එක මම දීලා තියෙන එකෙන් ප්‍රයෝජනය ගන්න. තව මාස දෙකක් විතර ගියාට පස්සේ මම ඕක කියන්නෙත් නෑ ඉතින්. හැමදාම අර වීරිය ලින්ට විනා ගහලා වගේ වැඩක් නෑ නෑනේ. එක්ක ඕගොල්ලෝ මගෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ නැත්නම් මං කියන එක නතර ගන්න ඕනේ. දෙකෙන් එකක් එක අවස්ථාවකදී වෙන්න ඕන. right? හරි. ඔන්න එකම කණ්ඩේ කෝණ. ඒක ඉවරයි එහෙනම්. 6 වෙනි ගාන ඉවරයි. අපි එනවා 7 වෙනි ගානට. 7 වෙනි ගාන right කෝ ගාන AB සමානයි සෙන්ටිමීටර් 6යිද CAB සමානයි 60යිද AC සමානයි 5ක්ද වනසේ ABC ත්‍රිකෝණය මුලින්ම නිර්මාණය කරන්නලු right ඔක්කොටම කලින් අපි දිගම පාදය ගහමු කියලා අපි එදා කතා වුණා ඒක ලේසි AB 6ක් ගන්නලු ඉස්සෙල්ලා මගේ අතින් ඇදුණා මෙහෙම වචන right හරි ඒක තාමත් ඇදයිද කොහොමද උත්තරේ එනවා right දැන් මම අර AB ගහනවා හොරට ඔයගොල්ලෝ අර පරණ විදියට ගහන්නටත් මම කාලිතුරු කරගන්නේ දෙක ගහන හොරට බිඳුවේ ඉඳන් මම 6ක් අරගෙන අතෑරියා right ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මතක තියාගන්න ගහනකොට අර විදියට ගහන්නම ඕනේ කව් වෙනවා right මේක A මේක B right ඊට පස්සේ CAB කෝණය අංශක 60යි අංශක 60ක් ගහන්න ඕනේ A ගෙන් ඇයි ඒකෙන් තමයි අර ක්ලිප් එක ගිහිල්ලා තියෙන්නේ කොක්ක ගිහිල්ලා තියෙන්නේ right කොහොමද අපි 60ක් ගැහුවේ ඒකෙන් කව කට්ටි තුඩ තියලා කැමැති දුරක් ගන්නවා අරගෙන ඡාපයක් කපා ගන්නවා ඒ ඡාපේ කැපිච්ච තැනයි සරල රේඛාවයි ඒ ඡාපේ කැපිච්ච තැන ආයෙ තියලා ඒ ගහපු ඡාපෙම ආයෙ කපා ගන්නවා right එතකොට මේ තියෙන්නේ අංශක 60 මම ටිකක් වැඩිපුර ගන්නවා කොහෙටයි දන්නේ නැති නිසා මතක ඇතුව ඒවා මාක් කරන්න ඒතර ලේසි ඊට පස්සේ AC 5යිලු AC කියන්නේ නම් මේ AB මේක ඉන්නවනම් C ඉන්න ඕනේ මෙන්න මේ සරල රේඛාව මත කොහේ හරි ලක්ෂයක් AB AC 5යිලු කොහොමද අපි 5ක් ගන්නෙ අපි රූල අරගෙන රූලට මැන ගන්නවා සෙන්ටිමීටර 5ක් මේක තමයි ඇත්තටම නිර්මාණ උගන්නන්න තියෙන මන් දැනුවත් දැනට ලංකාවේ නෙමෙයි ලෝකේ තියෙන සාර්ථකම ක්‍රමය මේ වගේ ඇප් එකකින් මොකද හේතුව සාමාන්‍යයෙන් අපි බෝඩ් එකේ හදනකොට උනත් 100% අපිට එන්නේ නැහැ මොකද ස්කේල් එක වෙනස් නේ මේකේ ස්කේල් එක තනිකරම 100%ක් සෑහෙන හරියක් එතකොට මේකෙන් අල්ලගන්න පුළුවන් සෑහෙන දෙයක් නිසා try එක දෙන්න ඕන්න කැපිච්ච තැන තමයි C මම අර තිත අල්ලගන්න තිත පෙන්වන්න හින්දා ඔයගලන්ට මම ඊතර පොඩි ඩොට් එකක් තියා ගන්නවා කැපිච්ච තැන පුතේ C ඔන්න CYBY යා කරා ඔන්න C right ත්‍රිකෝණය නිර්මාණය කරන්න පළවෙනි එක හරි ඊළඟට මෙන්න වැදගත් කතාවක් AB සමාන්තරයි CD වෙන්න ඕනලු මේ AB ට CD කියන කෙනා සමාන්තර වෙන්න ඕනේ එක්ක CD මෙහෙට යන්න ඕනේ නැත්නම් CD මෙහෙට යන්න අපි දන්නේ නැහැ කොහෙටද කියලා පොඩ්ඩක් ඉදිරියට කියලා බලමු වනසේද ABD ගේ කෝණයගේ අංශක 90ක් වනසේද මේ අහගන්නකෝ කතාව දැන් අපි දන්නවා මේක 6යි කියලා මේක සෙන්ටිමීටර 6යි කියලා දන්නවා
මේක සෙන්ටිමීටර් 6යි කියලා දන්නවා. මේක සෙන්ටිමීටර් 5යි කියලා දන්නවා. right. මේගොල්ලෝ කියනවා ABD කියාගේ මේ D කියන කෙනා මෙහි හිටියොත් ABD කියන එක මෙහෙම යා කරොත් මෙන්න මේ ABD කියාගේ මේ මම කටුවට පෙන්නන බලා ගන්න. ABD කියාගේ 90ක් වෙන්න ඕන. මේක 90ක් වෙන්න පුළුවන්ද මේක ඕනේ? වෙන්න පුළුවන්ද? කතා කරමු. බෑ සර්. බෑ. එහෙනම් ඉතින් D ඉන්න ඕන ඔය පැත්තේ නෙමෙයිනේ. ඊටාම පැහැදිලිනේ. ඔය 60ටත් වඩා දැන් 90ක් වෙන්නේ ආසන්න වශයෙන් ඔයා දන්නවනේ 90ක් වෙන්න ඔහොම යන්න ඕනි කියලා. මෙහෙම ලම්බකයක් එන්න ඕනි කියලා දල වශයෙන්. ඒතර මේක 90ට වඩා අඩු නිසා D ඉන්න ඕන D ඔය පැත්තේ ඉඳලා බෑ. එහෙනම් දැන් තර්කේ පැහැදිලි D ඉන්න ඕන කොයි පැත්තේද? C ගෙන් වම් පැත්තේද දකුණු පැත්තේද? කියමුකෝ. මම අර සෙන්ටිමීටර මකා ගන්න. C ගෙන් දකුණු පැත්තේද C ගෙන් වම් පැත්තේද ඉන්න ඕන? දකුණු පැත්තේ. දකුණු පැත්තේ right. එහෙනම් දකුණු පැත්තේ ඉන්න ඕනේ ඔන්න සමාන්තර රේඛාවක් ගහන්නයි යන්නේ. එදා මම සමාන්තර රේඛාව ප්‍රැක්ටිස් කෙරෙව්වා. ඔන්න මම සමාන්තර රේඛාව ගහන්න යන්නේ කවුරු හරහාද C හරහා. එතකොට C ගෙන් කව කට්ට තියලා මෙන්න මේ කොහෙන් හරි කපා ගන්න තැනක් හොයාගන්න. කපා ගන්න තැන. පොඩ්ඩක් මේ කප්පවන්න මේ කැප්පුවා. ඊට පස්සේ දුර වෙනස් කරන්න එපා විහිළුවටවත්. ඊට පස්සේ ආයේ කැපිච්ච තැනට ගෙනාවා. ගෙනල්ලා ඒ සරල රේඛාවම කැප්පුවා. හදිසියෙ මේක පිටට ගියොත් ඔයාට සිද්ධ වෙනවා මේ බීව තව චුට්ටක් දික් කරගන්න. කඩේරගෙන් දික් කරගන්න. ඊට පස්සේ මෙතනින් තිබ්බා මේ පැත්ත හැරෙව්වා. ගැහුවා මෙන්න මෙහින් ඡාපයක්. රයිට් නියමයි එක හරි. ඊට පස්සේ මොකද කරන්නේ? සීගෙන් තියලා සීගෙන් තියන්න ඕනේ. සීගෙන් තියලා අර ඡාපේ කපනවා. ඔන්න කතාව D කොහෙ මෙන්න මේ කොහෙ හැට තමයි D ඉන්නේ. මම වැඩිපුර ඇඳා. රයිට්. රයිට්. මේගොල්ලෝ දැන් කියනවා මෙන්න මේ තර්ක ඊළඟ තර්කේ. දැන් මේ D කොහෙ හරි ඉන්න ඕනේ. කොහොමද D හොයාගන්න ඊළඟට තියෙන තර්කය මේගොල්ලෝ කියනවා ABD 90ක් එන්න ඕනලු. A B D 90ක් එන්න නම් B ගෙන් 90ක් හැදෙන්න එපානේ. B ගෙන් 90ක් ගහමු. රයිට්. B ගෙන් 90ක් හදන්න. B ගෙන් 90ක් හදන්නේ කොහොමද? අපිට පුළුවන් ඕනම තැනක ගහන්න පුළුවන් අර 60 න්‍යාය ගන්න. 60 120 අතර මැද. ඔන්න මම ඒක නිල් පාටින් ගන්න. ඔන්න B ගෙන් 90ක් හදන්න යන්නේ. එදා දවසෙත් මම කරා එක. රයිට්. මේ රෙකෝඩින් තියාගන්න ලොකු පිනක් කාට හරි යවන්න. ඒක හොඳයි. තව කාට හරි උගන්වන්න. ඒක බල බල හරි කමන්නේ උගන්වන්න. ඒතර හොඳට මතකෙට එනවා. ඉගෙන ගන්න හොඳම ක්‍රමය උගන්වන එක. හැමෝටම උගන්වන්නත් බෑ. සමහර අය දක්ෂ ළමයි ඉන්නවා. ඒ ළමයි ගණන් හැදුවට උගන්වන්න බෑ. ඒක සමහර අයගේ ඒ ඥානවල තියෙන එකක්. ඒක කරන්න දෙයක් නෑ. හැබැයි උගන්වන්න පුළුවන් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න නම් සුපිරිටම පුළුවන්. ඉගෙන ගන්න ඕන කෙනෙක්ට උගන්වන්න බෑ. රයිට් ඔන්න කතාව. ඔන්න B ගේ ඔන්න 90 ගැහුවා. මෙන්න මම 90 දික් කරා. ඕයි. Sadish Silla is requesting to record their computer. දෙන්නේ නැහැ. මං එවන්නම් බං ඉදා. රැයලා එවන්නම්. right. ඔන්න එහෙනම් D වහුවෙච්ච තැන ඔන්න D. Sadish Silla. මං එවන්නම්. මෙන්න D වහුවෙච්ච තැන ලස්සනට ඉන්නවා බබා වගේ. මෙන්න මෙතන තමයි D තියෙන්නේ. right. මෙන්න මෙතන D තියෙනවා. ඕකටයි. මෙන්න මෙතන D තියෙනවා. right නියමයි. හරි පිහිටවන්න ඔබට ලැබුණු ABDC ත්‍රිපිසීමේ වර්ගඵලය ආසන්න පූර්ණ සංඛ්‍යාවට 21ක් බව පෙන්වන්න. අඩේ මේක ත්‍රිපිසීමක්ලු අඩේ. කොහොමද මේක ත්‍රිපිසීමක් කියන්නේ කාට හරි මට ඔප්පු කරන්න පුළුවන් ත්‍රිපිසීමක් කියන්නේ කොහොමද කියලා. උන් කියන ත්‍රිපිසීමක් කියලා. ත්‍රිපිසීමක් කියලා මට ඔප්පු කරන්න. සමාන්තර පාත් තියෙනවා. මොකද පුතේ? සමාන්තර පාත් දෙකක් තියෙනවා. ඔව් කොහොමද සමාන්තරය කියලා මට ඔප්පු කරන්න. ඔප්පු කරන්න බෑ. මේ මම බැලුව බැලමට සමාන්තරයි. අපින සමාන්තර එකද ගැහුවේ. අන්න හරි. අපි නිගැහුවේ සමාන්තර රේඛාව දෙක very good. ඇයි මේ වැදගත්ම දත්තේ මෙන්න මෙතන තිබ්බා මේ. ඔව් ඉන්නකෝ මෙයාට එන්න right. මේ AB සමාන්තරයි CD එක මෙයා උනතර වුණා මේ. AB සමාන්තරයි CD කියලා අපිට අඳින්න කිව්වා. එතකොට මෙයයි සමාන්තරයි. යම් චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් පමණක් සමාන්තර වේද ඒක ත්‍රිපිසීමක් කියලා අපි කීසතිය අම්බානට කතා කරා. right. අපි දැන් මේ ත්‍රිපිසීමේ වර්ගඵලය හොයමු පැත්තක තව කරන්න ඒවා තියෙනවද? තව කරන්න ඒවා තියෙනවද? නෑනේ. p ලක්ෂයක් තියෙනවා right මෙහි කරමුකෝ right.
ත්‍රිපීසියමේ වර්ගඵලය හොයන්නේ කොහොමද? මතක් කරගමු. ත්‍රිපීසියමේ වර්ගඵලය කොහොමද හොයන්නේ? ත්‍රිපීසියමේ වර්ගඵලය කොහොමද හොයන්නේ? කියමු. සමාන්තර පාද ත්‍රිපීසිය දෙකකට වැඩි වෙන සමාන්තර ලම්බයක පාද දෙක එකතු කරලා දෙකට බෙදනවා. සමාන්තර පාද දෙකේ එකතුව බෙදනවා දෙකෙන් ಗುಣ කරනවා ලම්බ උසින්. මම දුන්න ලඝු පොතෙත් තියෙනවා. අලුත් ලඝු පොත් ඇවිල්ලා තියෙන්නේ. ඒක මම ලබන සතියේ අරන් එන්නම්. මතක් කරන්න කවුරු හරි කාර් එකට දාගන්න මතක් කරන්න. මේ තියෙනවා දැන් ගොඩක් කල් ඇවිල්ලා මම හිතන්නේ හොස්පිටල් යන්නත් කලින් ඉඳන්ම ගෙදරට ආවේ. ඒක තියෙනවා. ඒක අරගෙන කරන්න මතක් කරන අරන් එන්න. ඒකේ තවත් දාලා තියෙනවා. right. සමාන්තර පාදක එකතුව කියන්නේ AB දන්නවා 6යි කියලා. ඒකේ ඒගොල්ලෝ දුන්න AB 6යි කියලා. 6යි. අරක පොඩ්ඩක් මැන ගන්න ඕනේ. රූල තියලා මනමු ඇත්තම ක්‍රමයේ රූල තියලා මයින් එක නෙමෙයි හරියන්නේ. ආසන්නව කියලා තියෙන නිසා මෙතන 3.5ද 4ද තියෙන්නේ. කවුරු කියන මේ මගේ එකේ තිතකුත් තියෙනවා. තිතක් ඇතුළේම මිලිමීටර 2ක් විතර තියෙන. ඒක වෙනම කතාවක්. 3.5 කියලා ගමුකෝ right. ආසන්නග යන්නේ එච්චර ගැටලුවක් නෑ. ඒගොල්ලෝ කියලා තියෙන්නේ ආසන්නගයන් ගන්න කියලා. 3.5 බෙදනවා දෙකෙන් ලම්බ උස කොහොමද ගන්නෙ? ආයෙත් මම මනින්න යන්නේ. මම මේක මේ පැත්තට හරවන්න කම්මැලිද මම මොකද කරන්නේ? කව කට්ටි. ඇත්තම කතාව කව කට්ටියෙන් තමයි මනින්න ඕනේ. AY BY මේ දුර තිබ්බා. ඒක ගෙනල්ලා බිඳුව තිබ්බා කව කට්ටියට උඩ. ඔව් යන්නේ නැහැ. පොඩ්ඩක් මෙහෙට ගමු. ඔන්න තිබ්බා. මලගෙලියයි උස්ස ගන්න මේකේ මීටර් නිකන් 4.4 වගේ තියෙනවා. මම පොඩ්ඩක් කට්ට වෙනවා මෙතන. යයි දන්නවද කට්ට වෙන්නේ? මෙතන 4.5 වුණොත් දෙකෙන් බෙදෙන්නේ නැහනේ පුතේ. මම ඒක නිසා මේගොල්ලෝ ආසන්නත් තරම් තියෙන්න කියලා තියෙන නිසා මම ගන්නවා 4.4 කියලා. එතකොට අපි මොලේ කල්පනා කරනවා. ගණිතය කියන්නේ මොලේ කල්පනා කිරීම, right? කපටිකම. right. කපටිකම හොඳ දෙයක්ද නරක දෙයක්ද? එක හොඳද නරකද කියලා තීරණය වෙන්නේ පාවිච්චි කරන තැන අනුව. ලංකාව ඇතුලේ කපටි නැත්තම් ජීවත් වෙන්න බෑ. right. ඔන්න 6යි 3.5 කියන්නේ 9.5යි. ගුණ කිරීම 2.2 අපි හිමීට සුළු කරමු. 9.5 කියන්නේ 95 කියලා ලියාගත්තා. අරක 22 කියලා ලියාගත්තා. දෙවරක් පහ 10.1 දෙවරක් 9 18 19යි. දෙවරක් පහ 10.1 දෙවරක් 9 18යි 1යි 19යි. බිඳුවයි 9යි 9යි 1යි 10.1යි 1යි 1යි 2යි. පොඩි අවුලක් ආවා වගේ හිතුණා. අවුලක් කියලා තාම දන්නේ නැහැ. මෙහෙම නෙන්නේ. 20යි 90 කියලා කියන්නේ මෙයා ළඟ තියෙන්නේ. අන්න අචිනි මොනවාද ඔබ බලනවා මොකද එන්නේ කියලා. ආසන්න 20යි 90 ළඟ වෙන්නේ කාටද ආසන්න? 20ටද 21ටද? 21ට 21ට. 21යි cm වර්ගය. right. ඒක හරි. ඊළඟට BC රේඛාව ලම්බ සමච්ඡේදනය කර. ඔබන් කිව්වේ ඔන්න ඔයගේ පොඩි පොඩි ගැටලු තියෙනවා. BC රේඛාව ලම්බ සමච්ඡේදනය කර කියලා කියන්න බෑ. හරියට නිකන් මගේ ඔපරේෂන් එක මම්ම කරගන්නවා වගේ එකක්. එහෙම කරන්න බෑනේ බං. BC රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කර. right. පොඩි පොඩි සිංහල ගැටලු තියෙනවා ගණන් ගන්න එපා. ඒ කියන්නේ ට්‍රාන්ස්ලේෂන් වල errors ගොඩක් වෙලාට මේවා මේ 100%ක් සිංහල පේපර් නෙමෙයි. කොහෙන් හරි උස්සන ඉංග්‍රීසි පේපර් එක ටේප් එකේ ට්‍රාන්ස්ලේට් කරා. right. chat GPT එකෙන් සිංහලෙන් ප්‍රශ්නයක් ආපම අපිට මොංගල් වෙනවා. ඊට වඩා ලේසි පොතක් හොයන් බලනවා. ඒ වගේ තමයි පොඩ්ඩක් තාම එච්චර ටෙක්නොලොජියා දියුණු වෙලා නැහැ. right. හරි. BC රේඛාවේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කර. මම එහෙම යන්නේ. BC රේඛාවේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කර. BC ගේ ලම්බ සමච්ඡේදය ගාම රතු පෑනේ. right. BC ගේ ලම්බ සමච්ඡේදකේ ගානවා. ඒ මොකක්ද ඒ උනේ? ඔව්. මේක එකක් ගන්නකොට එකක් වෙනවා right. මෙන්න C ගෙන් තිබ්බා. භාගයට වැඩි දුරක් ගත්තා. රතු පෑනෙන් ගහනින් දවුලක් නැහැ. උගන්ට පේනවා. උගන් රතු පෑන වලින් ගහන්න බෑනේ. ඒතර පොඩ්ඩක් කල්පනායෙන් මෙන්න ගැහුවා චාපේ. ඒ වෙලාවෙම උඩින් ගහගන්න. එතකොට ලේසියි මේ. උඩින් ගැහුවා චාපේ. ඊළඟට B ගෙන් තිබ්බා. චාපේ කැපුවා. මෙහෙන් එන්න ඕනේ දැක්කද? මෙහෙන් එන්න ඕනේ. ඒ කියන්නේ C ගෙන් තියලා පොඩ්ඩක් C එහාට වෙලා තියෙන බවක් පේනවා මේ. එක ටිකක් ඒව හිතන්න එපා. ඉච්චර හිතන්න එපා right. මෙන්න ලම්බ සමච්ඡේදය
ඡේදකය right ලම්බ සමච්ඡේදකය නිර්මාණය කර BD ඡේදනය වන ලක්ෂය BD ඡේදනය වන ලක්ෂය BD ඡේදන ලක්ෂය O ලෙස නම් කර මේ එන එක තේරුම් දැන් මෙතනින් යට සිංහල තියෙනවා BD ඡේදනය වෙන්නේ මෙන්න මෙතන O කියලා නම් කර මෙන්න මෙතන O කියලා නම් කර මේක O කියලා නම් කර O කේන්ද්‍රය වන හා OB අරය වන වෘත්තයන් නිර්මාණය කරන්න. O කේන්ද්‍රය වන OB අරය වන වෘත්තයන් නිර්මාණය කරන්න. හරි. මේගොල්ලෝ මේ ඒ කියන්නේ ඔය අර අපි දන්න පරිවෘත අනම්මනම් නෙමෙයි අපි කතන්දර කතා කරන පරිවෘත ගැන අපිට තර්ඩ් ටර්ම් එකේ තියෙන පරිවෘත අන්තර්වෘත බහිර්වෘත ගැන කතා කරන්නේ. තව වෘත ජාති තුනක් තියෙනවා ස්පර්ශක තියෙන. ඔච්චරයි කතාව. ඊට පස්සේ මොකද්ද කියලා තියෙන්නේ? පහ බලන්න. COB ගේ අගය පොඩ්ඩක් ඉන්න. දැන් ඔයගේ වුණාම ටුක් ගාලා පෑනක් පාවිච්චි කරන එක මාර වටිනවා. COB කියන්නේ කවුද? COB. පොඩ ඉන්න. ඒක මම right ඉන්න මේකෙම ගමු. COB ඔන්න COB මේ මොකද මේ right COB කියන්නේ කොළ පාටින් දාපු එක. COB කෝණය ඒ කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ COB කියන කෝණය සමාන වෙන්න ඕනෙලු දෙවරක් CPB ට. දෙවරක් CPB වෙන්න ඕනේ. C කොහේ හරි P කොහේ හරි B වෙන්න බෑ. ඒ P තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම වෘත්තය මත. ඒතර ඔයගොල්ලෝ මීටර දෙන්න ඕනේ මෙහෙම කේස් එකක්. මෙයා මීටර දෙන්න ඕනේ මෙන්න පරණ පව් වෙනවා. රයිට්. මේ තියෙන්නේ කේන්ද්‍රය ආපාතිත කෝණයක්. අරයා ඉල්ලන්නේ පරිධි ආපාතිත කෝණයක්. මේක නිකන් COB වගේ. අරක නිකන් CPB වගේ. මෙයා x නම් මෙයා 2x වෙන විදියට p කියන ලක්ෂයක් ගන්නලු. CD මත CD දික්කල CD මත කන්ඩිෂන් එකක් දීලා තියෙනවා. CD දික් කරන්න කොහොමද CD දික්කල CD මත. එල CD දික් වුණාම හම්බෙච්ච තැනක් කවු වෙලා තියෙනවා මෙතන. දික්කල CD මත මේ. ඔන්න දික්කල CD මත අර ඒවා වුණේ ඔන්න ඔතනදී. ඔන්න ආය ඇඳලා පෙන්නන බලා ගන්න. C මෙන්න P මෙන්න B කෝ පෑන මෙන්න මෙන්න P මෙන්න P අකට කරන්න එච්චරයි. එතකොට මෙයාගේ අගය වගේ මෙයා x නම් මෙතන තියෙන්නේ 2x. ඔච්චරයි කතාව. හරි වැරදි දැන් හදාගන්න බැරි නම් මෙහෙමයි. පොඩි ඇත්තටම ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. දැන් ඕගොල්ලන්ට අර මම මේකයි නිර්මාණ මම කරන්න කලින් හදන්න කිව්වහම මම ඕගොල්ලන්ට අර කිව්වේ ළඟ හදන්න කියලා. මොකද ළඟ හදපුවා කියන්නේ ළඟ කියන්නේ දැන් ඊයේ අද පන්තිය කරනවා නිකන් ඊයේ වගේ හදපුවාම ඔයා මොනවද කරේ කියලා ඔයාලට මතකයක් තියෙනවා. එහෙම නැතුව ඔයා මේක නිකන් දවස් 4-5කට කලින් කරා නම් ඔයාලට සිරාට මේක පොඩ්ඩක් මේ මතක නැහැ. ඒක මතක නැති එක සාමාන්‍යයි. ඒක වෙන කේස් එකක් නෙමෙයි. මේක ඊටාම සාමාන්‍යයි. මේ මතක නැති එක ගැටලුවක් නැහැ. right මේ ඒක සාමාන්‍යයි. එතකොට ඔයා කරන්න තියෙන්නේ මේක රෙකෝඩින් එක ආයෙ මම දැම්මට පස්සේ ආයෙ බල කරන්න. අවුලන්න එකම ගාන හරි හදන්න මේකේ. මේක ප්‍රැක්ටිස් කරලා කොට දාගන්න පුළුවන් එකක්. ඔන්න 7 වෙනි ගාන එසේ අවසන්. මට කියන්න මේ අපේ right 60ක් අඳින්නලු ඔන්න 60යි right 60යි ඊළඟට AC සමානයි 6යිලු. එහෙනම් 6ක්ම ඉන්න ඕනේ AC. ඒ කියන්නේ මේක මත තමයි ඩයල් එක ඉන්නේ. ඔයාලට ඕනනම් පොඩි ටෙක්නික් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ. ඔයගොල්ලෝ දන්නවනේ AB 6යි කියලා මේ. ඒ දුරම අරගෙන කරකවන්න පුළුවන් මේ. AB 6යි කියලා දන්නවා. ඒ දුරම අරගෙන කරකවන්න මේ. මොලේ පාවිච්චි කරනවා කියන්නේ ඒකටයි. පොඩක් වෙලා ඉතුරු කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේක තමයි C ඕන්න යා කරා C
right. කෝ එක හරි. දැන් මේ මේක දැක්ක ගාම වැඩේට එන්න මෙයයි සමානයි. මෙයයි සමාන නම් මේක මේ කෝණ දෙක සමාන වෙන්න එපානේ. ඒ කියන්නේ මේ මාර සීන් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේක AB AC සමානයි කියලා කිව්වට දැන් මේ දෙන්න සමානයි කොට මේ දෙන්න සමාන වෙන්න නම් 180න් මේ 60 අයින් කරපුවාම 120යි 120 දෙකට බෙදපුවාම මෙයත් 60යි මෙයත් 60යි. දැන් පටන් ගත්තේ මොන පාද ත්‍රිකෝණයකින්ද? පටන් ගත්තේ සමද්විපාද. අවසානයේදී මොකක්ද උනේ? සම්බෝධ. සම පාද වුණාම තුනම සමාන වෙනවා. ඒක දැනගන්න ඕනේ. ඇයි? එදත් අපි කරා. ත්‍රිකෝණයක කෝණ තුනම සමානයි. 60 60 60 අවිල්ල තියෙනවා. පටන් ගත්තේ සම ද්විපාද වලින් තමයි. නමුත් යනකොට මීටර වෙනවා. අම්මට සිරි මේකේ තුනම සමානයි නේ කියලා. හරි. ඒක හරි. AB සමාන්තරයි CD වනසේ අර විදියටමයි. මම වෙන එකක් නෙමෙයි කියවන්නේ. ළමයි මං හරියට හරියක නේද ඇන්දි? පොඩ්ඩක් ඉන්න මට අර 8 වෙනි එක උඩට ගමු. හරි. AB හා AC පාදවල ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න. AB ගෙයි AC ගෙයි පාදවල ලම්බ සමච්ඡේදක නිර්මාණ කරන්න. අපි කරමු. මම නිල් පානේ පැන ගන්නම්. AB ගේ අඳින්නකොට භාගයට වඩා දුරක් ගත්තා. මෙන්න AB ගේ ලම්බ සමච්ඡේදක ඔව් ගෙනාවා B ට කෝ right ඕන්ඩ මොකද මං කිව්වේ ලම්බ සමච්ඡේදකයක් ගහපුවාම ලම්බකයි සමච්ඡේදකයි. හරි AB එක ගැහුවා AC එක ගහමු අපි. AC ගේ ලම්බ සමච්ඡේදකය හිමීටෙමු. ඒකෙන් තිබ්බා කව කට්ටිය තුඩ C ගේ පැත්තට පොඩක් වැඩිපුර ගත්තා. මම ඒකත් නිල් පෑනෙන් අඳින්නම්. තව ඉස්සරහට මොන වේද කියලා දන්නේ නැති හින්දා. ඔන්න ඉතින් ගැහුවා ඡාපය. මෙන්න මෙතනින් ගැහුවා ඡාපය. චුට්ටක් කල්පනා කරලා ළඟ ඡාප දෙකක් ගියාම පොඩ්ඩක් කල්පනාවෙන් right ඔන්න ලම්බ සමච්ඡේදක දෙක ලම්බ සමච්ඡේදක දෙක හම්බෙන උන්න තැන මෙතන ලම්බ සමච්ඡේදක දෙක නිර්මාණය කරන්න එම ලම්බ සමච්ඡේදක දෙක ඡේදන ලක්ෂ්‍ය ඕ ලෙස නම් කරන්න. දන්නවා දැන් ඔයගොල්ලෝ මොකාටද දෙන්න යන්නේ කියලා. අත්දැකීම් කියන්නේ ඒකටයි. දැක්කනේ. දවසකින් ඉගෙන ගන්න පුළුවන් සෑහෙන දේවල්. මෙන්න ඕ ලෙස කෝ තන මිස්සුනා ඕ ලෙස නම් කරන්න OA අරයගෙන ඕ ඉඳන් ඒට අරය ගන්නලු අරගෙන වෘත්තේ ගහන්නලු ගෑවුවා වෘත්තේ right ඔය වෘත්තේට අපි කියනවා මේ දැනට අදාළ නෑ මේවා. නමුත් ඉතින් අර මං යන හින්දා කියන්නම්. මේ යන වෘත්තේට කියනවා පරිවෘත්තය කියලා. පර්වතිය. ඔව් පරිවෘත්තය කියලා කියන්නේ පුතේ මේ ඒ ත්‍රිකෝණේ ලක්ෂ 3 හරහා යන්නේ. ත්‍රිකෝණේ ලක්ෂ 3 හරහා. ත්‍රිකෝණේ අභ්‍යන්තරයෙන් යනවා නම් කියනවා අපි මේ අභ්‍යන්තර වෘත්තය කියලා. right ඊට පස්සේ එළියෙන් යනවා නම් කියනවා බහිර වෘත්තය කියලා. අපි වෘත්ත ජය 3ක් ඉගෙන ගන්න. ඒ බයින්න පා තර්ඩ් ටර්ම් ප්‍රශ්නයක්. මම නිකන් ඇහුවේ පරිවෘත්තය පොඩ්ඩක් දැනන් ඉන්න. මේක අපිට හරිනම් පරිවෘත්තය කියලා ඉගෙන ගන්න තියෙන 11 වසර අන්තිම. නමුත් ඉතින් අර මම දැන් කිව්වනේ. ඔක සමාජලාට ගොඩක් අයට අමතකයි. දැන් පේපර් හදන මිනිස්සුන්ටත් ඔක අමතකයි. ඔක තියෙන්නේ අතන කියලා. ඒ කියන්නේ අල්ලගන්න මෙහෙමයි. ත්‍රිකෝණේ ඒ ලක්ෂ 3 හරහා යන වෘත්තයට කියන්නේ ත්‍රිකෝණේ ලක්ෂ 3 පසාරු කරන් යන වෘත්තයට කියන්නේ පරිවෘත්තය කියලා. right වෘත්තය නිර්මාණය කරන බලන්නකො ලේසියෙන් ලකුණු 7ක් විතර ගත්තා. ඔන්න මේගොල්ලෝ දැන් කියනවා මොකක්ද කතාවක්. ඔන්න කතාව හරියට මෙයා කරගන්න. BAC හා BDC. පොඩේට මට ඕමුණා මට තේරෙන්නේ නැහැ. කොහොම කිව්වහම දැන් මට දැන් මෙහෙම දැක්කහම ඔව් මෙහෙම එන්න මේ. මෙහෙම දැක්කම මට තේරෙන්නේ නැහැ. අපෝ මට හරි කරදරයි. මං ඒතර මොකද දන්නවා කරන්නේ? ටුක් ගාලා ඒ කවුද කියලා අඳුර ගන්නවා. මං ගන්නම් කොළ පාට පෑන BAC කෝ BAC
BAC ඒ කියන්නේ අංශක 60 කෝණය. ඒ කියන්නේ මෙන්න මේ අංශක 60 කෝණය ගැන කතා කරන්නේ මේ 60 කෝණය ගැන කතා කරන්නේ. එයාට සමාන වෙන්න ඕනලු BDC. BD මෙහෙ කොහේ හරි. C මෙහෙ කොහේ හරි. නැත්නම් BDC මෙහෙ වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මේ මම අදිනවා මම හිතන්න එපා. D මෙහෙ කොහේ හරි වෙන්න පුළුවන් මේ. අංශක 60ක් වෙන්න ඕනේ මේ. 60ක්. එහෙම නැත්නම් දැන් ඔයාලට එන ප්‍රශ්න එක්ක D මෙහෙන් එන්න බැරිද සර් වගේත් අහන්න පුළුවන් ඔයගොල්ලෝ. මෙහෙන් එන්න බැරිද සර් වගේත් අහන්න පුළුවන්. ඔව් වෙන්න පුළුවන්. එහෙන් එන්නත් පුළුවන්. හරි. එන්නේ උන් දෙන්න සමාන වෙන්නත් ඕනෙලු. C ඉඳන් D ට දුර 45ක් වෙන්නත් 4.5ක් වෙන්නත් ඕනෙලු. C ඉඳන් D ට දුර 4.5ක් වෙන්නත් ඕනේ. හොඳට අහගන්න කතාව. කතාන්දර දෙකක්. මෙයා මාර ආතල් මේ ජ්‍යාමිතිය හොඳම ආතල් හරිය. මෙයා විසඳන්නේ උන් බය නැතුව මේ ඒ ලෙවල් ඔය හොඳ සබ්ජෙක්ට් තෝරගන්න. ඒ කියන්නේ ස්ටැටිස්ටික්, කොමර්ස් කරනවා නම් ස්ටැටිස්ටික්, ආර්ට් කරනවා නම් ලොජික් වගේ සබ්ජෙක්ට් එකක්. එතකොට ටෙක් නම් ඉතින් කොහොමත් හොඳම සබ්ජෙක්ට් තුනන්නේ. මැත්ස්ත් හොඳම සබ්ජෙක්ට් තුනක් වෙන මොනවාද තියුණාද? වෙන ඒවා තියෙනවා. වෙනත් තනම්ම නම් ඒවා වෙනත් ඒවට IT වගේ එකක්. හේතුව මෙතන ලොජික් එකක් කියන්නේ. මොකද්ද මේ ලොජික් එකක් නෙමෙයි ලොජික් දෙකක්. ඔයා පළවෙනි ලොජික් එක තෘප්ත කරන්න. දැන් මේගොල්ලෝ කියනවා මෙන්න මෙතන තියෙන කෝණයයි ඔමින්න මං තව පස්සට ගියාම මොනවාද යන්නේ? මේගොල්ලෝ කියනවා මෙන්න මේ අංශක 60 කෝණයයි ඔමින්න එක. මෙයා අද දවසෙන් ඉගෙන ගන්න පුළුවන් ආ. දවසේ ප්‍රශ්න පුළුවන් ඔය අම්මලා තාත්තලාත් ඉඳවන්න. ඒක මොකද්ද වෙන්නේ කියලා තේරෙනවා. රයිට්. උඹලා ඉඳවන්නේ නැහැ කුටි කන්න නෙමෙයි. ඔන්න ඔය කෝණෙයි දැන් අපි අඳින්න යන කෝණේ සමාන වෙන්න ඕනෙලු. හැබැයි ඔයාලට පොඩි සීන් එකක් පේනවද? මොකද්ද සීන් එක? දැන් මම මෙහෙම ලියන්නම්කෝ B A C හා B D C මේ ජ්‍යාමිතිකව ගන්නත් පුළුවන් ඇස් දෙකෙන් ගන්නත් පුළුවන්. ඔයාලට පේනවද මේ B සහ C දෙපැත්ත මෙයාගේ දෙපැත්තේ තියෙනවා මෙයාගේ දෙපැත්තේ තියෙනවා. එතකොට B දැන් මම මේ පැත්තෙන් එන්නම්. ඔන්න අහගන්න. එතකොට BC නේ මෙහෙම තියෙන්නේ. B ඔය හැම වෙලාවෙම මේ නිර්මාණ ගාන කරනකොට ෂැඩෝ එකක් අද ගන්න. මෙන්න මේ කෝණය මෙතන මේ කෝණයයි තව එන කෝණයක් සමාන වෙන්න නම් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා මං කිව්ව කතාවට අනුව මේක එකම ඛණ්ඩයේ පිහිටන්න වෙන්නේ. ඒ කියන්නේ මේ එකම ඛණ්ඩයේ B ගෙන් C ගෙන් ඉවර වෙනවා. B ගෙන් පටන් ගන්න C ගෙන් ඉවර වෙනවා. මෙන්න මේ එකම ඛණ්ඩයේ පිහිටන්න ඕන ඩබල්. රයිට්. එහෙනම් මේකෙන් තෘප්ත වෙන්නේ ඩයල් එක එකම ඛණ්ඩය කියලා. ඊට පස්සේ කතාව තියෙන්න ඕනේ CD කියන්නේ 4.5යි කියලා. හොඳට අහගන්න. C ඉඳන් D ට 4.5යි නම් C ඉඳන් D ට 4.5ක් වෙන්න නම් C ඉඳන් D ට 4.5ක් වෙන්න නම් අපි හිතමු ඕන තැනක 4.5ක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ටෙක්නික් එකක් දුන්නා මේගොල්ලෝ මෙන්න මෙතන කොහේ හරි වෘත්තයේ මත අර D කියන කෙනා පිහිටන්න. මොකද වෘත්තයේ මත පිහිටුවොත් තමයි ලස්සනට මෙයා මෙන්න මෙහෙම යන්නේ. ලස්සනට මෙන්න මෙහෙම යන්නේ වෘත්තයේ මත පිහිටුවොත්. එහෙනම් වෘත්තයේ මත ඔයා ලක්ෂයක් හොයා ගන්න ඕනේ 4.5ක් වෙච්ච. රයිට්? 4.5ක් වෙච්ච. කොහොමද ගමන් ගන්නෙ? මං ගන්නවා රූල් එක. ගන්නවා කව කට්ට. හොඳට බලා ගන්න. 4.5ක් ගන්න. ඔය 4.5ක් කරගෙන මම මොකද කරන්නේ? C ගෙන් තියලා වෘත්තයේ මත ඕනෑම ලක්ෂයක් ලකුණු කරනවා මේ. එතකොට මට වෘත්තයේ මත ලක්ෂ දෙකක් හම්බ වෙනවා. මම මේ දෙකම ගැන කතා කරනවා. මේනුත් හම්බ වෙනවා. හොඳට අහගන්න පුතේ. මේනුත් හම්බ වෙනවා. එන්න මේනුත් හම්බ වෙනවා. රයිට්. මම 1 ලක්ෂයක් ගන්නම්. අපි සාධාරණයෙන් මේ ලක්ෂ දෙකක් එනවා. එකක් තමයි මේ ලක්ෂය. එකක් D වෙන්න පුළුවන් මෙන්න මේක. එකක් D වෙන්න පුළුවන් මෙන්න මේක. රයිට්. මේ එතකොට එකම ඛණ්ඩයේ කෝණ හරිනේ. රයිට්. එතකොට මෙයත් 60යි. හරි. එකක් D වෙන්න පුළුවන් මෙන්න මේක. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මම අවුල පෙන්නන්න හොඳට අහගන්න. මෙන්න මම මෙතන ප්‍රමේ පොඩි කතාවක් කතා කරන්න බලා ගන්න. මූ D වුණොත් පොඩි සීන් එකක් තියෙනවා. මොකක්ද දන්නවද සීන් එක? මේක හරිම කතාව තේරෙන්න නම් අපි වෘත්ත චතුරස්‍රය ඉගෙන ගන්න ඕනේ. දැන් ඔයා බලන්නකො මේ මෙහෙම එකක් ගැනද අපි කතා කරේ කියලා ඕමින්. එකම ඛණ්ඩයේ කෝණ කියලා ඔයා දැකලා තියෙන චිත්‍රේ පොඩ්ඩක් දැනට ඔලුවට ගන්න. එහම චිත්‍රනේ උගන්නන එක වැරදි. නමුත් දැනට චිත්‍රය තමයි ගන්න. මෙහෙමනේ තියෙන්නේ. B C දැන් A තියෙනවා. A තියෙන්නේ මෙතන. Aට එකම ඛණ්ඩයේ වෙන්න නම් ඔයා චිත්‍රය දැකලා තියෙන්නේ මෙන්න මෙහෙමනේ. එතකොට චිත්‍රය අනුව අනිවාර්යයෙන්ම මෙන්න මේ 60 අනිවාර්යයෙන්ම හරියා. හරි.
දැන් මගේ උපකල්පනය අරක වෙන්න බැරිද? මේක වෙන්න බැරිද කියලායි මගේ උපකල්පනය. මේක වෙන්න බැරිද? බෑ. දැනට චිත්‍රයෙන් අල්ලගන්න මේක දැන් මෙයාගේ කෝණය හැදලා තියෙන්නේ මෙන්න මේ අතරනේ. මෙයාගේ කෝණේ තියෙන්නේ මේ අතර. ඒ කියන්නේ මේ අතර තමයි කෝණය හැදලා තියෙන්නේ. මෙයාගේ කෝණය හැදලා තියෙන්නේ බලන්නකො මෙන්න මේ අතටයි මෙයාගේ කෝණය හැදලා තියෙන්නේ මෙන්න මේ අතරයි. ඔයාලට පේනවා මේකේ කෝණය හැදලා තියෙන පැතිමේ කෝණේ අර හැදිලා තියෙන ඊහිස හැදිලා තියෙන පැත්ත නිකන් උල හැදිලා තියෙන පැත්ත සමානයි. මේකේ උලයි සමානයි. හැබැයි මේකේ උලයි ප්‍රතිවිරුද්ධයි. අපි ලබන අවුරුද්ද ඉගෙන ගන්නවා මේ දෙන්න වෘත්ත චතුරස්‍රයක කෝණයක. ලබන අවුරුද්දේ ලබන වාරේ ඉගෙන ගන්නවා මේ දෙන්න වෘත්ත චතුරස්‍රයක බාහිර මේ අභ්‍යන්තර කෝණ කියලා. එතකොට මේකේ යගේ 120යි කියලා අපි ඕක ප්‍රමේයෙන් ඔප්පු කරනවා. රයිට්. එතකන් දැනට තියෙන අපිට මේකෙන් විතර. ඒ කියන්නේ මෙන්න මේ D එක වෙන්න බෑ. ඔන්න මම කිව්වා අවස්ථා දෙකක් තියෙනවා. අවස්ථා දෙකකින් එකම පැත්තේ පිහිටන්න ඕනේ. මේ ජාය තියෙන්නේ මෙතන ජායෙන් එකම පැත්තේ මේ ජායෙන් එක්ක වම් පැත්ත නැත්තම් ජායෙන් දකුණු පැත්ත එන්න මෙන්න මෙහෙන් තව එකක් හදන්න පුළුවන්. මේ එයාට වෙන කෙනෙක් හදන්න පුළුවන්. එයාට මෙයාව ගන්න බෑ. එච්චරයි. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒක කැම්පස් එකේ ක්ලාස් එකක් වගේ වන් අම්මාට ඉතින් කෙල්ල මොටර් ටු ගිහලා ගන්නවා කියන ප්‍රශ්න නැහැ. මූණ වල ටික ඔන් කරනකොට මම ඒ ප්‍රශ්න ටික අඳුර ගන්නවා තියෙන්නේ උන් ටික එනම කතාව. right හරි ඔන්න 8 ඉවරයි. අපි යමු 9ට. කෝ 9 මෙන්න 9 මේ ඔයගොල්ලෝ පන්තියට එන්නේ නැතිනම් මට මැසේජ් එකක් දාන්න. දැන් සමහර ළමයි එහෙම මැසේජ් දානවා. දැන් අද මිනුරයා දැම්මා. මිනුරයාට හෙට මං හිතන්නේ දිවස ප්‍රසාද මොකක් හරි මංගල්‍යනේ. ඒක දැම්මා. මේ ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් ජෙනුයින් එන්න. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් බොරු කරන්න එපා. ජෙනුයින් එන්න. දැන් මෙතන මේ දැන් දැම්මා සර් අද පල්ලියේ වැඩ වගේක් තියෙන හින්දා ක්ලාස් එකට එන්න බැරි වෙයි සර් රෙකෝඩින් එක දානවනේ සර්. එහෙම දාලා තිබ්බා. මං කවදාකවත් එන්න බැරි වුණාම එන්න බැරි හේතුව සාධාරණව අසාධාරණව මම බනින්නේ නැහැ. බනලා වැඩක් නැහැ. රයිට්. එතකොට මේ වගේ ජෙනුයින් එන්න මේ ඒක දාලා මං ඊට සතිසුත් දැම්මා. සතිසුත් දැම්මා තව ගෑනු ළමයි දෙතුන් දෙනෙකුත් දාලා තිබ්බා උදේම සර් මේ අරේ යන්න වෙනවා වෙඩින් එකක් තියෙනවා. මොකද මට කියන්න බෑනේ වෙඩින් එක නවත්තලා මෙන්න එකට වරෙන් කියලා. මොකද මේක රෙකෝඩ් වෙනවා. කිසි අවුලක් නැහැ. මට එන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. එන්නේ නැති හේතුව පොඩ්ඩක් කියන්න. ජෙනුයින් එන්න පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න සර් මෙහෙම මම මෙහෙම එකෙක් මේ මම අඳුරනවාද හලෝ කියලා දාලා මම එන්නේ නැහැ හලෝ කියලා මම මැසේජ් එකක් දාන්න. රයිට්. මං හොයන්නේ අවශ්‍ය නිසා. ඉතින් ඊළඟ පාර මං හොයන්නේ. එතකොට අනවශ්‍යයිනේ. දැන් මේ අමීචල එහෙම නෑ මට අපේ අරේ ක්ලාස් එකේ සෑහෙන අඩුයි. දැන් මේකේ හරිනම් 80ක් විතර ඉන්නවා. දැන් පොතේ 80ක් කිරියට මෙතන 80ක් නෑ. ඉතින් මං දන්නේ ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා. සඳුරු දෙපාරක් ඉන්නේ සඳුරු. රශීන් නෑ අද නේ. රශීන් දැන් අත්තවිලාද? නෑ උනේ. දන්නේ නෑ ඉතින් මට මොකක්ද දෙපාරක් ඉන්නවද? දෙපාරක් ඉන්නවනේ උඹ පෙන්වන දෙපාර. ඈ දෙකකින් ඉන්න නෑ මේකෙන් විතර ඉන්නේ. නෑ මම සඳුරු කියලා දෙකක් පෙන්වනවා. මගේ ඇස් පෙනීම යවුණාද? සඳුරුල දෙන්නෙක් නෑ. පන්ති අලුතෙන් අය ඉන්නවා මං හිතන්නේ සිතුකි අලුත් මට සිතුකිගේ නම මතක් වුණා. සිතුකි අලුත් තව කවුද අලුත් අය නෙතුෂි අලුත් හොඳයි පුතේ ආපු එක අලුත් අය මං තව දැක්ක නමක් කවුද අර කන්නාඩි දාන ළමයා සිතුකි කන්නාඩි දාන එක්කෙනා නේ පුතේ සයන්ස් ක්ලාස් උත් එන්නේ සිතුකි නේද ඔව් සර්. හරි එයා මතකයි මට සිතුකිත් එක්ක ආපු කෙනාද නෙතුෂි කියන්නේ නැද්ද සිතුකිත් එක්ක ආපු කෙනාද නෙතුෂි කියන්නේ නෑ පොඩි සර් එක්කෙනාද නිකොලි. නිකොලි නේ පොඩි සිතුකි ආවේ ඊට පස්සේද ඊට පස්සේ නැතිද අනිත් නැතිද සදීෂ් මගේ නමින් හිටියේ. සදීෂ් දෙන්නම් මං ඔක අපේ අයියගේ නම දීලා දෙන්නේ. අපේ අයියගේ නම දීලා දෙන්නේ. හරි හරි අයියා සඳුරුනේ සදීෂ් එයා වැඩක් නෑ මම සදීෂට දෙනවා ඉතින් දුවන්න කවුද බං ආයේ පින්ක් පැන්ත කෙනෙකුත් ඉන්නවද මේකේ
මොකද්ද පින්ක් පැන්තර් එක එදා පාර මේ ප්‍රොෆයිල් එක මට හොඳට හුරුයි පින්ක් පැන්තර් කවුද ඒකෙන් ඉන්නේ අවුත් බයින්නේ කවුද මොකෙ පොඩි එකෙකුත් හිටියානේ පින්ක් පැන්තර්ත් එනවා දාපම සුපර් මාරියෝ තියෙන ඒවා ටික කාටුන් බාටුන් ඔක්කොම ටික දානවා රයිට් හරි අපි යමු 9ට මතුගම අධ්‍යාපන කලාපය මේ හොඳ ඉස්කෝල ටිකක් මිනුවන්ගොඩ මේ ලංකාවේ හොඳම ඉස්කෝලේ ඊට පස්සේ මේ 11ට තියෙනවා ලංකාවේ සුපිරිම ඉස්කෝල ටික තියෙන තැන මේ ගමක් තියෙනවා රයිට් හරි ඔන්න කතාව පහත දැක්කෙන ජ්‍යාමිතික නිර්මාණ කතාව ඉවරයි වැඩක් නැහැ නේ AB සමාන 8.2 වූ සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර එහි ලම්බ සමච්ඡේදයකින් නිර්මාණය කරන්න රයිට් අපි ටුක් ගාලා ගමුනේ දැන් ඔයගන්ට සෙට් වෙනවා මේක සෙට් වෙනවා කරලා කරනකොට ගණන් සෙට් වෙනවා අර සමහර අය කියනවා මේ සමහර අය කියන්නේ ගොඩක් දෙමාපියෝ එහෙම අහනවා සර් මෙයා ගණන් හදන්නේ නැහැ ඒ කියන්නේ ලකුණු නැහැ ගණන් හදන්නේ නැති හින්දා නේද කියලා. ඔව් භාගයක් ගණන් හදන්නේ නැති හින්දා. හැබැයි මතක තියාගන්න දැන් O level වලට ඒකක් ගන්න ප්‍රැක්ටිස් විතරක් මදියා. දැන් O level වලට ඒකක් ගන්න ප්‍රැක්ටිස් විතරක් මදි චුට්ටක් හිතන්න ඕනේ. හැබැයි ප්‍රැක්ටිස් එකෙන් සාමාන්‍යයෙන් අපිට B1කට වගේ B1කට C1කට වගේ යන්න පුළුවන්. ප්‍රැක්ටිස්ම කරපු එකෙට. ඉස්සර වගේ නෙමෙයි. දැන් මම ඉගෙන ගන්න කාලෙත් ගණන් හදලා ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. ප්‍රැක්ටිස් වුණාම ඒක ගන්න පුළුවන්. දැන් බෑ. දැන් ගණිතයට අමතරව සිංහලත් බලනවනේ. ඒකනේ වැඩි. රයිට්. අපි දැන් අලුත් සිලබස් එකේ වෙනස් වෙයිද කින්දමන්ද කියලා දැනට තියෙනවා. මෙන්න A මෙන්න B. ඊළඟ නිර්මාණය කරන්න. AB හි මධ්‍ය ලක්ෂී P ලෙස නම් කරන්න. AB හි මධ්‍ය ලක්ෂී P ලෙස නම් කරන්න. ලම්බ සමච්ඡේදය ගන්න වෙනකොටනේ. ළමයි නිර්මාණය කර රයිට්. අපරාධ මම ඒක කියන්නේ නැතුව ගන්න තිබුණේ. බාගට වැඩි දුරක් ගත්තා. ඔන්න මෙහින් ගැහුවා. ඔන්න මෙහින් ගැහුවා. ඊගෙන් තිබ්බා. බීගෙන් තිබ්බා. මෙහින් ගැහුවා. මෙහින් ගැහුවා. රයිට්. කොහොම ඉන්න රයිට්. මෙන්න මෙතන. ඒක ඇදයි වගේ නේද? රේඛාව ඇද ඔගන් රේඛාව ඇදයිද AB? AB රේඛා තුට්ටක් ඇදයිද? ඉස්සෙල්ලා කවන්නේ එච්චර හිතන්න. අද නෑ වගේත් හිතනවා කවන්නේ. ලම්බකයි මොකද්ද කියලා තියෙන්නේ? මේකේ මධ්‍ය ලක්ෂය P ලෙස නම් කරන්න. මේකේ මධ්‍ය ලක්ෂය P ලෙස නම් කරන්න. මධ්‍ය ලක්ෂය මැද ලක්ෂය. මේකේ ඉන්න මැද ලක්ෂය P ලෙස නම් කරන්න. P ලෙස. ඕම ඉන්න මේක අයින් කරන්න ඕනේ. රයිට්. P ලෙස නම් කරන්න. P ඊට පස්සේ කියලා තියෙනවා P ලෙස නම් කරන්න. ABC අංශක 60ක් වනසේ. ABC අංශක 60 වනසේද අපි B ගෙන් අංශක 60 ගහලා ඉන්න බෑනේ. වනසේද ඊටු ටික කන්ටිනියු කරමු. ඊට පස්සේ අපි B ගෙන් අංශක 60ක් ගහමු. 60ක් ගන්න ඕන යන්නේ. ඔන්න B ගෙන් 60ක් ගන්නවා. right. හැටක් ගැව්වා මෙතන ඉඳන් ඒක පොඩ්ඩක් උඩට ගියා right කමන්නේ 60ක් වනසේද C ලක්ෂය ඉහත ලම්බ සමච්ඡේදකය මත පිහිටන සේද මල කෙලියයි ABC 60ක් වෙන්නත් ඕනෙලු C ලක්ෂය ලම්බ සමච්ඡේදකයේ මත යන්නත් ඕනේ. ඇයි දන්නද මම මල කෙලිය කිව්වේ? ඒ කියන්නේ මේක තව දික් වෙන්න ඕනේ. එතකොට වෙන කොහින්ද යන්නේ? මාර කේස් එකක් එන්න යන්නේ. ඊටමදි ප්‍රශ්නයක් වෙන්න වගේ යන්නේ. එහෙම වුණොත් ඉතින් හිත හදාගෙන ආය අඳුමේ මේක දික් වෙන්නත් ඕනේ. මේක දික් වෙන්නත් ඕනේ. එතකොට C කියන්නේ පුතේ මෙන්න මෙතන. වෙන්න C පෙන්නන්න. මෙන්න මෙතන තමයි C. ඒ දෙන්න මත ඉන්න ඕනේ right. දෙන්නෙක් ගැන කිව්වේ right. අපි බලමු විශ් කරමු මේක මෙතන ඉවර වෙන්නේ කියලා. නැත්තම් ආය අදින්න වෙනවා. මෙන්න C. ඒ විදිහට right. ඊළඟට කියනවා BAC කෝණයේ සමච්ඡේදකය. ත්‍රිකෝණය නිර්මාණය කරේ නේ. ත්‍රිකෝණයක සීලසිලකට ABC ත්‍රිකෝණ නිර්මාණය කරන්න right. ABC ත්‍රිකෝණය මෙන්න නිර්මාණය කරා. right.
මෙතන 60යි. ඒක දාලා ඉමු. AC එතකොට අපිට වැඩ කරගන්න 60යි. right. BAC කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න. BAC කියන්නේ BAC. ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ සමච්ඡේදකය. පුතේ කෝණයක සමච්ඡේදකයක් ගහන්න කලින් කෝණේ ගහන් ඉන්න එපානේ බා. ඔක්කොටම කලින් ඔන්න කෝණේ ගහනවා. මම ඒක නිල් පෑනෙන් ගන්න. මෙන්න BAC කෝණේ ගහනවා. BAC කෝණේ. ඔන්න කෝණේ ගැහුවා. දැන් කෝණේ සමව ඡේදනය කරන්න යන්නේ සමච්ඡේදනය. ඔය මොකද්ද අපරස්තර ලෝප සංදියක්. ඔය තියෙන සංදි කියලා. ඔන්න ගැහුවා එළියට. මං කෝණ සමච්ඡේදක එළියට ගැහුවේ පුරුදු වෙන්න. එළියට ගැහුවා. එතකොට ලේසි. මොකද ඇතුලේ කතාව වෙනයි එළියේ කතාව වෙනයි. නිදහසේ අපිට වැඩේ කරන්න පුළුවන්. නැත්තම් මේවත් ඇතුලෙන් ඇදුනාම හෙනම වාතයක් එනවා. කෝණ සමච්ඡේදය නිර්මාණය කරන්න එය BC රේඛාව ඡේදනය කරන ලක්ෂ්‍ය D ලෙස නම් කරන්න. එය BC ව ඡේදනය කරන මේක නම් අමාරු නෑනේ. මතුගම හොඳයි වුණාට මේක නරකයි. මේක නිකන් හිරිකිතයි වගේ. එහෙම එච්චර සීන් නෑ මේ. දෙන්න හම්බෙන්න තැන මම මේක ගන්න ලක්ෂණ හදන්න. මේ දෙන්න හම්බෙන්න තැන මොකක් කියලාද කිව්වේ? කෝ D ලෙස නම් කරන්න D. මේක D. right. right. නම් කරන්න. දැන් ඔන්න අංග සමයක් එන්න යන්නේ. ADC ත්‍රිකෝණයයි ADC ත්‍රිකෝණයයි හරි PBC ත්‍රිකෝණයයි PBC අම්මෝ කොහෙද ඉන්න ත්‍රිකෝණ දෙකක් අංග සම බවට හේතු දක්වන්නලු ADC කියන එක නෑ අපි කොහොමද අපි කරන්නේ අපි ත්‍රිකෝණ දෙක පාට දෙකකින් දාගමු ඒතර ලේසියිනේ හැමෝටම පේන විදියට ඔහොම ඉන්න මේකේ සරල රේඛා අඳින්න පුළුවන් මෙහෙම එකක් තමයි ADC නේ කො ADC අපි ADC ව ගමු ADC ව කොහොමද ගන්නේ පාටක් ගමු පාටක් ADC නිල් පෑනින්ම ගමු ADC නිල් පාටින්ම ගමු ඔන්න ADC පේනවා ඇති නේද මේ උඩෙන් දහම් පේනවනේ ඔන්න ADC කියන ওই ත්‍රිකෝණය ඊළඟට PBC ව ගන්න ඕනේ PBC කියන්නේ ආර ත්‍රිකෝණය එක මොන පාටින්ද ගමු අපි කොළ පාටින් ගමු ටිකක් ලොකු කරලා ගමු PBC පොඩක් නේ ගැදුණා right ඔය නිල් පාට කෙනයි දැන් මේ අර නිල් පාට එක ආස්සේ කොළ පාට එකක් ගියා ඒක අපි මෙහෙම තිබුණේ එතකොට එන්න මේ කොහමද එන්න මෙහෙමද නිල් පාට එකයි කොළ පාට එකයි අංග සම කියලා පෙන්නනවා right පටන් ගමු මගෙත් එක්ක කවුරු එන්න අපි ත්‍රිකෝණ දෙක අංග සම කරන්නකොට අවස්ථා ලියන්න ඕනේ දැන් මේ ගානේ මේක තමයි තියෙන ගේම වෙන ගේමක් නෑ මේ ලොකු ගේම් නෑ ඉතින් ADC ත්‍රිකෝණයයි හා PBC ත්‍රිකෝණයයි මුලින්ම අංග සම අවස්ථා ගැන දල අවබෝධයක් තියෙන්න ඕනේ අංග සම කරන පළවෙනි අවස්ථාව තමයි පාදය ඊළඟ අවස්ථාව අපි සලකන්නේ පාදය කෝණය පාදය හැබැයි පාද දෙක මැද්දේ කෝණේ තියෙන්න ඕනේ right ඊළඟ අවස්ථාව තමයි කෝණය පාදය අවසාන අවස්ථාව කර්ණපාදය කර්ණපා වෙන්න නම් ඍජු කෝණී ත්‍රිකෝණයක් විය යුතුයි right ඍජු කෝණී ත්‍රිකෝණයක් විය යුතුයි හරි දැන් එමු තර්කයක් නිකන් ඔයාලට APB බලපුවාම නම් කර්ණපා වගේ කියලා පේනවා හැබැයි වගේ කියලා පෙවුනා කියලා එහෙම වැඩේ කරන්න බෑනේ එමු වැඩේ හරි බලමු කාගෙන් හරි ගන්න අපි ADC PBC කවර දෙන්න බාන එක දත්තයක් මට ආකෝපායෙන් ගන්න පුළුවන් නේද? ඕ එක දත්තයක් දිවයි කින්න එක වරේ අසන පොදු පාදය අරගෙන කාගේද පොදු පාදේ කවුද මේ C1යි T1යි C1යි D1යි CP CP CD කියලාද කියන්නේ CP B for බල්ලා එහෙමද කොහෙද බම් CB එන්නේ CB කොළ පාට එකේ එනවා CB නිල් පාට එකේ එන්නේ පොදු කෝණය
ඒ හිච්චි නේද නැවතත්? ඔව්. නැවතත් කරලියට හිච්චි. ආයිත් කියමු බලන්න. C කෝණය පොදු කෝණයක් විදිහට ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න පුතේ. ඔහම ඉන්න තව කරමු CP ආරු CP කියලා දෙන්නේ. නෑනේ බං CP පොදු වෙන්නේ නෑනේ. මොකද හිච්චි? C කෝණය පොදු කෝණයක් විදිහට ගන්න පුළුවන්. C ගේ මට තේරුනේ නෑ කියන එක පැහැදිලි නෑ. C කෝණය පොදු කෝණයක් විදිහට ගන්න පුළුවන්. C කෝණය පොදු කෝණයක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ වා කියන්නේ මෙන්න මේ කෝණේ නේද පුතේ? ඔව්. ඒක පොදු කෝණයක් විදිහට ගන්න පුළුවන්ද? ගැටලුවක් තියෙනවා. ඒක නිල් පාට එකේ නම් කෝණයක්. හැබැයි පුතේ කොළ පාට එකේ කෝණයක් නෙමෙයි. ඒකනේ කේස් එක. සර් AC පාදය CB පාදය සමාන වෙන්නේ නැද්ද? AC පාදයයි C CB ඔයා එහෙම කිව්ව තර්කය මොකක්ද හේතුව? AB එකේ මධ්‍ය ලක්ෂය දික් කරාම ඒ කාගේ මධ්‍ය ලක්ෂයද? ඒ AB ලගේ ලම්බ සමච්ඡේදකේනේ දික් කරලා තියෙන්නේ. නෑනේ ලම්බ සමච්ඡේදක. ඔයා කියන්නේ මෙතන මේ නෑනේ. දැන් ඔන්න ඉන්නකෝ. AB කියන්නේ 8.2 නම් මේ තියෙන්නේ 4.1ක් නේ. ඒතර මේකත් 4.1යි නේ බං. ලම්බ සමච්ඡේදකයෙන් එන්නේ ඔය කතාවනේ. මෙතන වෙලා තියෙන්නේ කෝණ සමච්ඡේදකයෙන්. ඔයා එන පාර හොඳයි. හරියට පාරට එන්න. වැඩි හරියද? එන පාර හොඳයි. එන පාර හොඳයි හරියට පාරට එන්න. මම එදා කිව්ව විදිහට අපිට චෙක් කරගන්න පුළුවන් ළමයි අපි දැන් මෙතන අංශක 60යි කියලා දානවා නෙමෙයි. මෙතන අංශක 60යි. අපිට චෙක් කරගන්න පුළුවන් මේක අංශක 60යිද කියලා. චෙක් කරගන්න තියෙන හොඳම පාර මොකද්ද? එතන 60ද කියලා. පොඩි නිර්මාණයක් කරන්න මේ බලන්න. එතන 60ද කියලා බලන්න යන්නේ ආ. හොඳ බලන්න. හොඳට බලන්න සමහර අය මේක මේ අපෝ ඕ හරියන්නේ අපිට කියලා අතාරිනවා. අතාරින්න එපා මේක එල්ලිලා ඉන්න කොහොම හරි. මේ වල එල්ලිලා ඉන්න ඕනේ. අපි ගමු රතු පාටි. මම රතු පාටින් 60ද කියලා චෙක් කරන්න යන්නේ ආ. ඕ හරිනේ චෙක් වුණානේ 60 නේද 60 නේද මේ එහෙනම් ආලාමයි හලෝ මම කියනද කියන්න එපා මේ පොඩ්ඩක් එහෙට වුණා ඒක හිතන්න එපා ඒ අපේ නිර්මාණය උලා මං කිව්වේ මේක ගහනකොට එහෙට මෙටනවා කියලා මේක 60යි නම් මේ එකගයක් කීයද 30යි. 30යි ඇයි ඒ කෝණ සමච්ඡේදනේ ඔන්න බලන්න දැන් මේක 30යි කියලා ඔප්පු වුණා කෝණ සමච්ඡේදකයක් මෙයත් 30යි කියලා ඔප්පු වුණා හරි දැන් අපිට ඕන දත්ත එනවා එන ගමන් on the way දැන් on the way එන්නේ දැන් ඔන්න බලන්න මේ ත්‍රිකෝණය බලන්න මෙතන ADC ත්‍රිකෝණේ එක කෝණයක් අංශක 30යි එක කෝණයක් අංශක 30යි මේක දන්නේ නැහැ හරි මේ දෙක දන්නේ නැහැ අනිත් එක දැන් අර ඔය කිව්ව කතාවට අනුව තව වැඩක් වුණානේ මොකද්ද වැඩේ AC පාදයට මෙයාගේ AC කියන පාදයට මෙයාගේ AC කියන පාදයට සමාන වුණා අරයාගේ BC කියන පාදය මතීෂ කිව්ව එක හරියා ගියා මතීෂ දැක්කද මතීෂ නේ කිව්වේ රැහුණා මතීෂ නේ කිව්වේ මතීෂියෝ මොනේ කිව්වේ කීපංගොම ඉක්මනට පරක් වෙනවා ඒ කියලාකෝ හලෝ චනිරු චන්රුද කිව්වේ චන්රු මේ කිව් එක කියන්න ඕනේ කවුද කියලා කටහල් ලඳුරන්නේ රයිට් හරි ඔන්න බලන්න පාදයකට පාදයක් සමාන වුණා රයිට් පාදයකට පාදයක් සමාන වුණා නම් දැන් කරණපා අරපා මේපා වැඩක් නැහැ කියන්නත් බෑ අපිට ඕන නම් අපිට ගන්න පුළුවන් පාකෝ පාද කියලා චෙක් කරන්න පුළුවන් පාදයයි කෝණයයි පාදයයි කියලා චෙක් කරන්න පුළුවන් චෙක් වෙන්න නම් කොහොමද වෙන්න ඕනේ චූටක් බලා ගන්න දැන් සමහර අය මේ වෙනකොට අතහැරලා තියෙන ගේම අතාරින්න එපා මේ පාදයයි මේ ත්‍රිකෝණේ කෝණය මේක නම් මේ 30 කෝණය වෙන්න නම් හොඳට අහගන්නකෝ මේ 30 කෝණය වෙන්න නම් අනිත් එක මාර වැඩක් වෙනවනේ දැන් එතන පොඩි තර්කානුකූල ගැටලුවක් වෙනවා නේද මේ දෙක 60යි නම් මේකත් 60 වෙන්න ඕනේ නේද ළමයි වැරදි නේද ළමයි මේක 60යි නම් 120යි 120යි නම් මේකත් 60 වෙන්න එපානේ බං එතකොට සමපාද වෙන්න එපානේ සමපාද වෙන්නේ නැහනේ පුතේ වෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ
ඔව් විනා 90යි 60යි එකතු කරලා අතන 30ක් ගත්ත හැකි. ඔව් ඒක තමයි පොඩි නා අපි සමපාදද කියලා චුට්ටක් චෙක් කරමු කොහොමද සමපාද කියලා චෙක් කරන්නේ ඊටාම සරලයි එක දෙන්නෙක් මන ගන්න මේ AB මන ගන්න රයිට් ඒකමද කියලා බලන්න නෑ නේද මේ ඒකම නෙමෙයි මේ ඊට වඩා ඒ කියන්නේ 8.2ට වඩා A ඉඳන් C වැඩි එහෙනම් අපි අර ගත්ත තර්කය වැරදි යා කවුරු වුණත් තර්කේ වැරදි මං ගත්තත් තර්කේ වැරදි එහෙනම් මේකේ මිස්ටේක් කොහෙද වන්නේ මැකෙන්නේ ඔයාලට මැකෙනවද ඔයගලන්ට පේනවද මේක වැඩ කරන්නේ නැද්ද Sir, ආ sir AB ගේ මේ ලම්බ සමච්චය දෙකයක් විදියට PC කරගෙන ආයේ CB ගේ ලම්බ සමච්චය දෙකේ AD කරගෙන ඒ පාද දෙක සමානයි කියන්න බැද්ද? ඔව් ඒක තමයි දැන් එන්නේ යන්නේ එතකොට එන්නේ කර්ණපාවලට ඔහොමින්ද මේක මැකෙන්නේ ඔහොමින්ද සර් මැකෙන්නේ එතන අංශක 90යි 60යි එකතු කරලා උඩින් 30 කියලා ගන්න පුළුවන්. කොතනද මෙතන 90යි 60යි මෙතන මේ මැද 30 කියලා ගන්න පුළුවන් මේක ඇඳපු කවුරු ඉන්නවද දිස රියල් ඇඳපු කවුරු එහා පැත්තේ 90යි 60යි තියෙනවා. ඔව් ඊටපන් මේක මං ගන්න බෑනේ දැන් ඔමින්ද හිමීට මකන්න ඕන ඕ ගියා මේක මකන්න බෑනේ අරකේ මෙන්න මේක බලන්න ළමයි ඔමින්ද කෝ මට කවුරු මේක ඇඳපු කට්ටිය ඉන්නවද කියලා ඩුක් ගාලා කියන්න ඇත්තටම ඇඳපු කට්ටිය කියන්නකෝ මේක එක එකක් කරේ නැද්ද මෙතෙන්ට එනකම් චන්දු කරාද දැන් ඔන්න හොරු ටික අහුණා දැන් නියමට චන්දු මට කියන්න ඔයා මේ කෝණමානි තියලා කියන්න කෝණමානි තියලා කියන්නේ මෙතන BAC ගේ අගේ කීයද කියලා නැත්නම් වත් ඡාපයක් ගාලා බලන්න අර මට ආපු එක මෙනවද කියලා මං ගත්ත 8.2 අවුලක් දන්නේ පටස් කාලා කියන්නේ 30යි සමාන 30යි මොකද 30යි නෑ BAC ඔක්කොම බා BAC මෙන්න මේක 60 එනවා නේද චන්දු 60 එනවා හරි ඒක 60 එනවා ඒතර මාර ප්‍රශ්නයක් නෙමේක අපිටත් එන ප්‍රශ්නයක් මේක මම ආයේ කොලේ එකක් අඳලා විස්තරය කියන්නම් ඇයි දන්නවද මේක 60යි නම් ඉතින් මේක 30 වෙනවනේ මේකත් 30 වෙනවනේ දැන් ඔය කවුද අපේ මතීෂ කියන්නේ 60යි 30යි 90යි සීන් එක නේද කවුරු ඉස්සෙල්ලා කිව්වේ 60යි 30යි 90 නේද කවුරු කියන්නේ කතා කරන්නේ පිච්චි පුතා කෝ නැද්ද මේ අද කණ්ඩායම මේ 90යි 60යි මේක නම් 30යි නේ මේ මේක 30යි එතකොට 60යි 30යි 90 ඉන්නවා දැන් මේ කියන විදිහට මේක 30යි මේක 60යි නම් මෙතනත් 90යි හරි හැබැයි කොහෙවත් නෑනේ පුතේ කෝ කියලා එක කෝ කියලා එකක් නෑනේ මේ මගේ අතින් ඉස්සෙල්ලා මැකුණා අර කක්කා කෝ නෑනේ එක්ක කෝ පා වෙන්න එපානේ දැන් එක පා එකක් කිව්වනම් වැඩේ හරි සර් කෝකෝ පාවතන දැන් 90 උඩක් 30ක් වෙනවනේ උතන උඩ 30යි ඔබිඩා මම මේක ගන්නවා ඔව් පොඩිදා ADC මගේ අතින් නැති වුණානේ ඉස්සෙල්ලා මේකනේ බං ADC කියන්න දැන් කියන්න එහා පැත්තේ 90යි 60යි එකතු කරලා ඉතුරු 30න් උඩින් දැම්ම හැකිනේ 30ක් කියලා. හරි ඒක හරි මං කියන්නේ කෝ කියලා ගන්නෑ ඒකනේ මං කියන්නේ එතකොට 60 වුණාම AC CB සමානයිනේ. අර අපි කිව්ව කතාව හරි AC ට BC සමානයි හරි එතකොට සර් මං 30යි කියන 30යි මට අවස්ථාව දෙන්න ඕන 30යි මට අවස්ථාව නැති ප්‍රශ්නයක් තියෙන මෙතන ඉච්චි කෝ තරගෙට එන්න වෙන්නේ නැද්ද ඒ වගේන්නේ ඉච්චි පුතා no entry AC ට BC සමානයි මතීෂ ඉස්සෙල්ලා මොකද්ද කිව්වේ මතීෂ AC ට BC සමානයි නම් ABC 60යි BAC 60යි ACB 60යි නම් එතකොට CAD 30යි
PCB 30යි 30යි එතන එතකොට කෝණ දෙකයි අර ACB 60ක් ගත්තනේ. එතකොට ABC 60යි එතකොට ඒ දෙකයි ගැලපෙනවා. ගැලපෙනවා. දැන් ප්‍රශ්නේ කෝණනේ බං ගැලපෙන්නේ කෝ අර අවස්ථා පා කෝපා කෝකෝ කරනපා කෝ නෑනේ කෝකෝපා. කෝකෝපා මොනවාද කෝණ දෙක කියලා කියන්නේ ඔව්. මට ADC ගේ කෝණ දෙකයි පාදය කියන්නේ ADC ගේ මොන ළමයි අහගන්න අපි කියන්නේ ADC ගේ පාද දෙකද? මොකද්ද පාදය කියන්නේ පාදය කිව්ව නම් AC සමානයි BC නේ. AC සමානයි BC හරි මේ මෝ කිව්ව එක හරි රයිට් ඔන්න බලන්න මම මේක පාරවල් දෙකක් පෙන්නනවා මම මේක නිල් පැනල් ලියන හොඳට බලා ගන්න ළමයි හොඳට බලා ගන්න අතරනේ අතරින්ද පස්සේ ඉමු වෙනා රයිට් මෙන්න කතාව සමහර කට්ටිය මොනකට මේල පේනවා රයිට් මේ දැන් නිල් පාට කෙනා මම මෙන්න මෙහෙන් අඳින්නම් හොඳට බලා ගන්න මේ සීන් එක හොඳට බලා ගන්න මෙන්න නිල් පාට කෙනා A D C මෙතන 90යි මෙතන 30යි කියලා දැන් අපිට මයින්න පුළුවන් කෝණමානෙ නෙමෙයි මයින්න කව කට්ටෙන් කො 30 නෙමෙයි මෙතන 60යි නේ කො මෙතන 60යි ඔන්න බලා ගන්න මෙතන 60යි මෙතන 30යි ඔන්න එක ත්‍රිකෝණයක ලක්ෂණයක් කොළපාට ත්‍රිකෝණය මම මෙහෙම එන්නම් හොඳට බලා ගන්න කියන කතාව මෙන්න C මෙන්න B හරි මෙන්න B මෙන්න P right එයාගේ මෙතන 90යි මෙතන 60යි අර ධනංජනා කියලා හරි කවර ධනංජනාගේ නම්බර් එකෙන් හිටියද කවර නංගිලා දෙන්න හිටියද ඒක ලොන් කරාද ඉස්සෙල්ලා මයික් එක ඔව් හරි ඒගොල්ලොත් ආවෙට ඔය කවුද ධනංජනාගේ ලොකු නංගිද චතුමිද හස්විනි චතුමි බානුකි ධනංජනාගේ නංගි බානු කිව්වේ ධනංජනා කියලා ඉන්නේ බානුකි සීර බානුකිට ධනංජනා කැල්ලක් තියෙනවා ඔව් යකෝ අද නිකන් රයිට් හරි මෙන්න කතාව මේ කෝකෝපා තමයි මේක තව අවස්ථාවක් යටතේ පෙන්වන්න පුළුවන් AC කියන පාදයට BC කියන කෙනා සමානයි ඒක දැනටමත් වැඩේ හරිනේ රයිට් ඔන්න පාදයක් ගත්තා දැන් කැමති කෝණ දෙකක් ගන්න මෙන්න මේ ත්‍රිකෝණයේ ACD කියන කෙනා මේ බලන්න මම අවස්ථා දෙකකදී පෙන්නනවා ACD කියන කෙනාට සමාන වෙනවා මෙන්න මූගේ PBC බලා ගන්න PBC මේවා ගැන බය වෙන්න එපා මේ ත්‍රිකෝණාංග සමය හොදට කරපුවම හරියනවා මේවා රයිට් ත්‍රිකෝණාංග සමය මතකනේ මම අර පොරොන්දුවක් දුන්න ත්‍රිකෝණාංග සමය මේ රිවිෂන් එකක් යනවා කියලා පොරොන්දුව කරන්න හම්බුන්නේ නැහැ නේ අපිට අර විභාග සෙට් වුණා නේද ඊට පස්සේ මොකක් හරි සීන් එකක් වුණේ අර අපි නිවාඩුවක් දාලා තිබ්බේ ඒක අර 10 වසරේ උන්ට කරේ නෑ 10 වසරේ උන්ට කරනොත් මම කියන්නම් ආයෙ ගෙන්න ගන්න මේ ත්‍රිකෝණාංග සමය ගින්දරගේ තියෙන්න ඕනේ ඒතර මේ 60 ගත්තා මං දෙන්නගේ අංශක 61 ගත්තා දෙන්නගෙම දැන් මම ඕන කෙනෙක් ගන්නවා දැන් අපි තුමන් 30 ගන්නවා කියන්නේ මෙතන 30 ගත්තා CAD ට සමානයි මෙන්න මේකගේ CBP නැත්නම් PCB එක අංශක 30 කෝණේ දැන් බලමු අර අනුරූප පාදයේ සෙට්ද කියලා මේ 90ට ඉස්සරහා තමයි පාදය මෙයාගෙත් 90ට ඉස්සරහා පාදය තියෙනවා එහෙනම් අනුරූප පාදය හරි එහෙනම් එක අවස්ථාවක් තමයි ADC ත්‍රිකෝණයක් වගේ නෙමෙයි ගියේ අංග තමයි PBC ත්‍රිකෝණය කෝණයයි පාදයයි කෝකෝපා මම තව එකක් පෙන්නන්නද ඔයගලන්ට තව එකක් දැක්කද ඔයගොල්ලෝ ඔව් වර්ගඵලයෙන් යන්න පුළුවන් නේද බෑ වර්ගඵලයෙන් පුතේ අපිට මොකද වර්ගඵලයෙන් අංග සම උප කරන්න බෑ අංග සම වලින් වර්ගඵල යන්න පුළුවන් ඔයා කියන තර්කය හරි වර්ගඵලයෙන් අංග සම පෙන්වන්න බෑ අංග සමයෙන් වර්ගඵලය වෙන්න පුළුවන් හැම ප්‍රමේයකම දෙපැත්තක් නෑ හැම ප්‍රමේයකම දෙපැත්තක් නෑ ඒකනේ මම අර උගන්නකොට මතකද ප්‍රමේයන් හැම එකම දෙක දෙක කියන්නේ වෙන්නේ නැත්නම් 42යි නම් ඒක 84ක් තියෙන්න බෑ හැම එකෙම දෙකක් නෑ අන්න හරි ධනංජනා කවුද මේ කවුද ධනංජනා බානුකි ධනංජනා කිව්ව එකනුත් කරන්න පුළුවන් රයිට් මොකක්ද දන්නවද මේ බලන්නකො එච්චර නටන්න දෙයක් නෑ ඒක ඉක්මනට එනවා රතු පැනල් ලියනවා ඕගොල්ලෝ දන්නවා AC ට BC කොහොමද සමානයි කියලා බලාගන්න පටන් ගන්න මේක ඉවරයි AC ට BC සමානයි ඒකට හේතුව මෙතනත් 60ක් මෙතනත් 60ක් එතකොට වැඩේ හරි රයිට් එතකොට මේ පාදයට මේ පාදේ සමානයි ඔයාලට පේනවා මේ දෙන්නම ඍජුකෝණී ත්‍රිකෝණ කියලා මේ දෙන්නම ඍජුකෝණී ත්‍රිකෝණ මේ ඍජුකෝණ ත්‍රිකෝණයේ කර්ණය තමයි AC කියන්නේ ඒ වගේම මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය තමයි BC කියන්නේ එහෙනම් මේ දෙන්නගේම කර්ණ ඩබල් තමයි මේ ඉන්නේ කර්ණය රයිට් දැන් ඕනම පාදයක් ගන්න
ඕනම පාදයක් මට ඔප්පු කරලා දෙන්න කවුරු ඕනම පාදයක් සිංගල් බලමු කිව්ව කට්ටිය ඔප්පු කරේ AD ට CP CP ඇයි හේතුව කියන්නේ සමපාද ත්‍රිකෝණයක් කියලා අන්න හරි සමපාද වෙලා තියෙනවා හැබැයි අපිට තව විදිහකින් ඔප්පු කරන්නත් පුළුවන් මොකක්ද දන්නවද අපිට පුළුවන් මේ ලම්බ දෙක මනින්න මේ අපේ අතේ වැඩි තියෙන්නේ මේ AD ලම්බයයි මේ AD ලම්බයයි CP ලම්බය මනින්න ඔය ඉතින් මට පේන්නේ නැහැ ඇදෙනවා නෙමෙයි ඕ කාට හරි පේනවද ඒක හරියට වදිනවද කියලා තිත මේ මෙතන මගේ නිර්මාණේ පොඩි අවුලක් තියෙනවා මං හිතන්නේ මේ කාගේද චන්ද්‍රු කරාගේ ඕනේ චන්ද්රුනේ ඔව් මේ සර් අනිත්‍ය කරේ නැද්ද මේ නිර්මාණය මේ චන්ද්රු වාගේ මේ පොඩ්ඩක් මනින්න AC ගේ දිගයි BC ගේ දිගයි රූල තියලා AC BC මනින්න මොකද සර් එහෙනවද ළමයි AC BC මාව එහෙනවද ළමයි හෙලෝ එහෙනවද ඔව් සර් සෙන්ටිමීටර 8යි දෙකේ 8.2 එනවද 8.2 8.2ද ඔව් එනවා එතන උනේ ළමයි ඉස්සෙල්ලා මං 60 ගහනකොට මං කිව්වේ මෙතන චුට්ටක් මෙහාට උනා ගණන් ගන්න එපා කියලා ගණන් ගන්න එපා නෙමෙයි ගණන් ගන්න උනා ඒතර AD කියන පාදයට අරයාගේ සමාන වෙනවා මේ කතාවට අනුව AD ට සමාන වෙනවා අරයාගේ AP right එතකොට කර්ණයකුයි තවත් පාදයකුයි සමානයි නම් අපිට ඒ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් ADC ත්‍රිකෝණය නැවත අංග සමයි අවස්ථා දෙකක් ඇති පුළුවන් ඕගොල්ලෝ මේක ආයෙ අඳින්න මං මේක කොලේක අඳිනවා මං ඇඳලා මං පෙන්නන්න කෝණයයි කර්ණපා right ආයෙ අඳින්න මේ ඒ කියන්නේ දැන් එතනින් අහුණා මේක ඇඳපු නැති උන් ඉන්නවා දැන් මේක ඇඳපු අය ඉන්නවා නම් ඇඳපු අයට මේක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් මෙතනදී සද්දයක් නැතුව චන්ද්‍රුගේ කට ආව මන් දන්නේ හිචි තැඳලාද නේද දරංජන තැඳද බානු කියන්නද ඔව් සර් හරි ඇඳපු අය හොඳයි මේ ඇඳේ නැත්තම් ප්‍රශ්නයක් දැන් මේක කරගන්න බැරි වෙන එක ගැටලුවක් නෑ ඒකට ඔප්ෂන් තියෙනවා හැබැයි මේවා තාම කරේ නෑ කියන්නේ එක්ක කම්මැලිකම නැත්තම් දන්නේ නැතිකම නම් වෙන්න බෑක බොරුවක් දන්නේ නැතිකම කියන්නේ බොරුවක් දැන් අපි ගිය සතියේ කතා කරපු පහ වගේමනේ තියෙන්නේ වෙන වෙනසක් නෑ වෙන මුකුත් සමච්ඡේදක අමුතු සමච්ඡේදක ආවේ නෑ මේවා ටිකක් අපි ඔය රෝමිලකම් 4 අන්තිමට තියෙන වගේම තියෙනවා මේවා පස්සේ ගමුකෝ අඩුම තරමේ අර ටික හරියන්න බෑ රයිට් කර්ණපායටද කරන්න පුළුවන් නිකිලත් ඇන්දද ඔව් ඔබ ඇන්ද කියන එක නම් ඉතින් අනේ මන් දර ඉබ්බගෙන් පියාටු ආවා කියලා විශ්වාස කරනවා ඔබ ඇන්ද කියන එක නම් මම විශ්වාස කරන්නේ නැහැ සිරාවට දාපම් බාන මෙසේජ් එක වීඩියෝ මේ දැන් ඇන්ද දන්නෙත් නැහැ මේක දිහා බලපන් එහෙව් ඩයල් එකනේ right I don't care that ක්ලියර් කරා අපි යමු අරකට ඊළඟ එකට යමු මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය දැන් ඇඳපු නැති උන් අහු වුණා මරු වැඩේ උනේ අන්තිමට දැන් තමයි ඇඳපු නැති උන් ටික වහුනේ ඇඳු නම් දාපන්කෝ ඉක්මනට දාපන්කෝ මගේ මේ 636 නම්බරේ ෆොටෝ එක ඇඳු නම් තියෙන්න බෑනේ අතුරු දහන් එන්න බෑ දැන් කියන්න බෑ ඇඳ කොලේ කොහෙද දන්නේ නැහැ කියලා දාම විනාඩිය ඕක දැන් ෆොටෝ එකේව දැම්මා right මෙන්න PQ 7.5යි PQR QPR කෝණේ 30යි PQR 45ක් කරන කතාවක් තියෙනවා right අපි ත්‍රිකෝණ නිර්මාණය කරමු සිංගාල කතන්දර ඕනේ නැහැ 7.5 අපි ඇඳගමු 7.5 ඇඳගමු පුතේ අවංක වැඩ කරන්න ඔයගලගේ අවංකභාවය සෑහෙන වැදගත් මේ වැඩේට මම ලබන සතියේ එනවා කොහොම හරි පන්තිය කරනවා මට මේ ධනුෂ්ක සර් අද පන්ති ඇරලා දෙන්නෙම නැහැ කිව්වා කොහොමත් ඉන්න කියලා කිව්වා
ධනුෂ්‍ය සරුවත් ඇල්ල බැන්න පොඩ්ඩක් අර එහෙම ඉන්නේ පොඩ්ඩක් කිව්වා එහෙම අහල පහලේ උඹ බය කරපුවමත් තව බය වෙනවනේ ඒක නෙවෙයි වැඩි. දැම්මද නේ කියලා. අන්දනම් බං මෙච්චර වෙලා කිව්වේ නැත්තේ. නිකල කෝ බං අර ලම්බ සමච්ඡේද කියලා ලම්බකයි සමච්ඡේද කියලා මොකුත් නැහැ. නිකිල ඕ ලම්බකයි සමච්ඡේද කියලා මොකුත් නැහැ. හරි ඒක දාපන්න තමයි. හොඳයි යා ඇඳලා තියෙනවා නම් හොඳයි. අර දාපුවා ටිකක් ෂුවර් නැහැ. ඔය ඉතින් කවන්නේ මොන මොකද කරන්න දෙයක් නැත්නම් ඔය ලියපන් වෙන ඔප්ෂන් එකක් නැහැ. රයිට්. ඔන්න 7.5 PQ PQ 7.5 PQ 7.5 ඊට පස්සේ P ගේ කෝණයේ අංශක 30ක් වෙන්න ඕනේ. P ගේ කෝණයේ අංශක 30ක් වෙන්න ඕනේ කොහමද? P ගෙන් 30ක් වදින්න ඕනේ. P ගෙන් 30ක් වදින්න ඕනේ. P ගෙන් 30ක් වදින්න ඕනේ. 30 ගහන්නේ කොහමද ළමයි? 60 ඇඳලා දෙකට බෙදලා. 60 ඇඳලා දෙකට බෙදනවා. හොඳයි. එන්න මං 60 ගෑවුවා. 60 දැන් දෙකට බෙදන්න යන්නේ. සර් 60 ගන්නකොට කඩිරියල් නේද ඒක කරන්නේ? එහෙම මොන්නේ නැහැ පුතේ. ඒව ඉච්චර හිතන්න එපා. ඒ වගේ කේස් එකක් නැහැ. මේකෙදී මේ මාකින් එක මම වෙලාවක ඔරිජිනල් මාකින් එකක් පෙන්නන්න මතක් කරන්න. මේ මාකින් එක දැක්කම උඹලා දුවනවා. මේක මේ මාකින් එක ගැන වැඩි හිතන්න එපා. මොකද දන්නවද මේ ටෙක්නික්ස් තියෙනවා. ඒගොල්ලෝ මේ දෙන ටෙක්නික්ස් තියෙනවා. ඒ කියන්නේ මේ ටෙක්නික් එකම අච්චු පොතේ තියෙන ටෙක්නික් එකෙන් මම දින්නේ කියලා ගන්න නැහැ. තව ඉස්සරහට ස්පර්ශක ගහනකොට මම පෙන්නන්නම්. ස්පර්ශක වලදී ළමයි කියනවා මාර ටෙක්නික්. ඒ ටෙක්නික් එක සාර්ථක නම් හදන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මේකෙදි ගොඩක් වෙලාවට ගුරුවරයා මැනුවල් බලනවා. මැනුවල් ඒක උඩ ඇඳලා හරි වෙනම එයා ඇඳපු විදිය මැනුවල් බලනවා. රයිට්. මේක මේ මාකින් ස්කීම් එකට 100% ජ්‍යාමිතියටත් මාකින් ස්කීම් එක 100% ෆලෝ කරන්න බෑ. මේකටත් 100%ක් මාකින් ස්කීම් එක ෆලෝ කරන්න බෑ. රයිට්. කෝ බලමු අංශක 30යි. ෂෙනාය යන්නේ නෑනේ අරවා. PQR 45යි. ෂෙනායා මුන් නෑ මුන් ඔන් කරන්නේ නෑ මයික්. ලකුණු ආවට පස්සේ අඬන්න එපා. ඒ තනිකරම හොරකමනේ වැඩ කරන්නේ නැතිකම හොරකම. ජහ ජරා හොරකම. හරියන්නේ නැති වර්ධිනද මිනිස්සෙක් වුණා වැඩ කරන්න ඕක ඉස්සරහට එන ප්‍රශ්නයක් එනවා ඉතින්. මෙන්න මේ 45 අඳින්නේ 90 ඇඳලා ඉන්නවා. මට මේකේ කඩීරි අඳින්න දියක් නැහැ මම එදත් කිව්වා. මට සිද්ධ වෙනවා මේකේ 90 ඇඳලම 90 දෙකට බෙදන්න. දැන් දැක්ක නෙමේ ඒකෙත් මගේ චුට්ටක් එහෙට ගියා. මේකේ හැටියා. චුට්ටක් එහෙට මෙහෙට එනවා. එහෙට මෙහෙට සමහර චුට්ට බඩ මේ සෑහෙන බලපානවා එළියට. ඔන්න 45. right. එතකොට ඔන්න 45 එතන 45යි එතකොට 45යි 30යි කියන්නේ කීයද 75යි. එතකොට මේකයාගේ ඕනනම් ගන්න පුළුවන් ඩොක් ගන්න. මේකයාගේ 100 ඒවා ලියාගත්තාම ලේසි. පස්සේ මොනාට ඕනෙයිද දන්නේ නැහැ right. ඔන්න ආවා. right. පීගා ත්‍රිකෝණයේකී පරිමාණයේ සරලධාරයක right. පීගා ත්‍රිකෝණය නිර්මාණය කරන්න. හරි ඒක හරි. ඊළඟට කියනවා PQ හි මධ්‍ය ලක්ෂයේ සොයා එය O ලෙස නම් කරන්න. P ෂෙනාය ඔන් කරනවා මයික් එක. ෂෙනාය ඔන් කරනවා මයික් එක. මුන් හදන්න හම්බෙන්නේ නැහැ. කෝ ඉන්නවනේ. ඉන්න ඕනේ. ෂානාය ඉන්නවා. නෑ මුන් අදපු දහම්. කෝ ෂෙනාය යාළුවා ඇලෙක්සැන්ඩර් උඩ මීටියකෝ. ඌත් ගිහිල්ලා නේ. ඇලෙක්ස් මාරියෝ ඉන්නවා. මුන් නම් කිව්වහම ලීව් වෙනවද මන්ද? ඌ 39 වුණා. දෙන්නම් මේ උඹලා මේ හැමතිස්සෙම මට කතා කරලා මගේ සැප දුක ඇහුවට හරියන්නේ නැහැ. මගේ සැපයි දුකයි මං හදාගන්නම්.
ඔබ වැඩ කරපල්ලා. මගේ සැපදු ගහලා උඹට ලකුණු හම්බෙන්නේ නැහැ. ස්පයිඩර්මෑන් ඔන් කරපන් මයික් එක. කෝ යනුලි ලියනකි අයනුලි කියන්නේ අපේ අර මේ වාසිතාගේ යාළුවනේ වාසිතා නැද්ද යනුලි උගෙන් අහන්න වඩා හොඳ අනේ පුතේ පින්සිත් දෙක කවර කියම් පුතේ මොකද්ද මන් දැන් අහන්න නැති සංඛ්‍යා සරල රේඛාවක මධ්‍ය ලක්ෂ්‍ය කොහොමද පුතේ හොයාගන්නේ ලම්බ සමස්තය පුළුවන් යෝගින් ඉන්නවා සතුටුයි හරි නියමයි හැබැයි ඔයාලට රිටර්න් දෙනකොට දෙන්නේ කොහොමද කියලා බලන්න දෙපන් පොඩ්ඩක් මාව ඉතින් යකා කරගන්න තමයි හදන්නේ රමික ඔබ වැඩ කරලා තියෙන්නේ ඔව් මට එවන් බන්න ෆොටෝ එකක් දාපන් බං රමික අපේ නෝනට වඩා මං ගැන ඔයලා බලන්න එහෙම වෙලා විතරක් කඩන්නේ නැහැ කමක් නැහැ ඒක උදේට නැගිට්ටාම කොහමද දවල්ට කොහමද ඉස්කෝලේ ගිහලා ආපම කොහමද ඔක්කොම අපේ නෝනාත් මගෙන් ඔච්චරක් තාන්නේ කොහමද දැන් හොඳයිද කියලා ඕන්න කතාව රයිට් හරි PQහි මධ්‍ය ලක්ෂ්‍යය සොයා ඒ ඕ ලෙස නම් කරන්න අපි ගමු මධ්‍ය ලක්ෂ්‍යය ඕ එන්න මේක ඕ මෙන්න මේක ඕ ලෙස නම් කරන්නලු රයිට් ඕ හරහා හොඳට අහගන්න කතාවක් කියන්න යන්නේ මරු වැඩක් කියන්න යන්නේ මං R මාක් කරේ නෑ ඉස්සෙල්ලා මට මිස් වුණා R මේකේ ගාන දිනදී පොඩ්ඩක් මං අර එක තැනක එකක් තියෙනවා මෙන්න මෙතන R වෙන්න ඕනේ මෙන්න මෙතන R වෙන්න ඕනේ මෙන්න මෙතන R රමික දානවනේ බලමු බලන්න කොල්ල මං ගැන අහනවා වගේ වැඩ ටිකක් කළාද කියලා ඕ රමික දුල්ලාන් හරි මොනවාරි කළා තියෙනවා මේ රමිකගේ අත කියලා සුවරද දැන් වෙන කාගේ රතක් අරගෙන එනවද දන්නේ නැහැ උඹලා අතපාකට සුවර නෑ බං රයිට් කවරේ ෆොටෝ ටික ගහලා ඔබ වෝට් කරේ නෑ නේද රමික නෑ මං ගැන නෑ හරි රයිට් දැන් උඹේ අත කියලා මං කොහොමද අඳුරගන්නේ ඊළඟට මූණයි අතයි ඔක්කොම ගහලා එවන්න ඕනේ ඕ සෙල්ෆියක් දාන්න පත් රයිට් මෙන්න ඕ හරහා PR ට සමාන්තර රේඛාවක් නිර්මාණය කර ඕ හරහා මෙන්න මේ ඕ හරහා මෙන්න මෙහෙම සමාන්තර රේඛාවක් ගහන්නලු PR ට රයිට් හරි අපි ගමු කොහොමද ගහන්නේ ඕ හරහා මම ගන්න නිල් පාට ඕ හරහා PR ට මේ PR නේ ගහන්න ඕනේ PR කපන්න තැනක් මං හොයාගත්තා ගොඩාක් දුර තැනක් නෙමෙයි ආඟ තැනක් ඔන්න ගැහුවා කැපුවා ඊට පස්සේ මෙන්න මෙතනින් මෙයා කරා අනිත් පැත්ත ඇරෙව්වා කැපුවා මෙන්න මෙහෙට ගත්තා මෙන්න මේ හරියින් කොහේ හරි කැපුවා ඊට පස්සේ ඕගෙන් තියලා එයාව කැපුවා රයිට් ඕගෙන් තියලා එයාව කැපුවා ඕන්න කැපිච්ච තැන චුට්ටක් එහෙට මෙහෙට වෙනවා දැන් හරි මොකද්ද කියලා තියෙන්නේ ඕහරා PR සමාන්තර රේඛාවක් නිර්මාණය කර එය RQ ඡේදනය කරන ලක්ෂ්‍ය S ලෙස නම් කරන්න RQ හම්බෙන්නේ අර මගේ නම් චාප කෑල්ලෙන් ඕගොල්ලන්ගේ චාප කෑල්ලෙන් එන්නේ කියලා එකක් නෑ ඒ ඕගොල්ලෝ ගහපු විදිය අනුව ඒක වෙනස් වෙනවා මෙන්න මෙතන මෙන්න මේක S කියලා කියන්නලු මේ මාර වැඩක් එන්නේ යන්නේ කොහෙදෝ පාරකට එන්න යන්න අරන් යන්න මේ නිය අපි නිය එපා කරවන්න යන්නේ මේ S මේ දෙන මතක තියාගන්න මේ දෙන සමාන්තරයි S කියලා හරි S හරි S ලෙස නම් කරන්න රයිට් ලකුණු නිකන් ආසන්න වශයෙන් 6ක් වගේ හම්බෙලා තියෙන්නේ දික්කල OS මත OS දික් කරලාලු දැනටමත් දික් කරලා තියෙන්නේ මම T පිහිටන පරිදි T කෙනෙක් ඉන්න OS මත OS ST සමාන වන පරිදි OS
OS උයි ST සමාන වෙන්න. ඉතින් පුතේ OS උයි ST සමාන වෙන්න නම් මෙතන ඉඳන් මෙතනට තියෙන දුරයි මෙතන ඉඳන් මෙතනට තියෙන දුරයි සමාන වෙන්න එපානේ. OS මත T වෙන්න නම්. ඉතින් ඒ කියන්නේ අපිට ඕන නම් මේකම කපන්න පුළුවන් නේ චාපෙන්ම කපන්න පුළුවන් නේ මේ. ඔයා OS මැන්නා මේ OS මැන්නා S කෙන් තිබ්බා මෙන්න මේ චාපේ කැපුවා. ඔන්න ඔයෙන් චාපේ කැපුවා. එතන කවුද? T නේ බා. T දැන් මොකද්ද කියන්නේ? ROQT වෙනම චතුරස්‍රයක් ගැන කතා කරන්න. ඔව් ඉන්න. ROQT යා කරන්න. අපි රතු පෑනේ යා කරමු. ROQT ඔව් ලකුණු 8ක් විතර හම්බෙලා. යා කරන්න. රයිට්. චතුරස්‍රය සම්පූර්ණ කරන්න. චතුරස්‍රය. මේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නද? හැම වෙලාවෙම හැම එකටම ප්‍රශ්නක් නැහැ ඉතින් යා. ඔයගලන්ට පේන විදිහට මේ ROQT කියන්නේ මොකක් වගේද? ROQT කියන එක මොකක් වගේද? සමාන්තරාශ්‍රයක් වගේ. සමාන්තරාශ්‍රයක්. සමස්තයන් දෙනවා. අන්න හරි. එල්ලකි. කවුද කිව්වේ? මම ස්මෝක් යූ. රයිට්. හරි. පරම උඹ ඕනම එක කියන බන් දල බල ගන්න ළමයි මේ චතුරස්‍රය ඔන්න බලා ගන්න කතාව ඔන්න බලා ගන්න පුතේ හොඳට බලා ගන්න පේනවා නේද ඉගෙන ගත්තේ උන් ඉන්නවා මේ චතුරස්‍රයේ මේ තියෙන විකර්ණයක් හරි ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැක්කද දත්තයක් තිබ්බා මොකද්ද දුන්නු දත්තය ඒගොල්ලෝ කිව්ව දත්තයක් තිබ්බා OS ට ST සමානයි කියලා. ඒ කියන්නේ මෙයාට මෙයා සමානයි. මේ චිත්‍රය දැනන් ඉන්න ඕනේ පුතේ. චිත්‍රය තියෙන්න ඕනේ. ඒ කියන්නේ යම් චතුරස්‍රයක හොඳට අහගන්න යම් චතුරස්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් මේ ගහන රේඛා විකර්ණවල දිග සමාන නම් අපි ඉගෙනගෙන තියෙනවා ඒ චතුරස්‍රයේ සමාන්තර ආශ්‍රයක් කියලා. මම නම් මේ පේපර් එක ඇදුවේ දැන් අහන්න ওই ප්‍රශ්න. හැබැයි අහලා නැහැ. මම හදන්නේ නැහැ නේද හැටි රයිට්. ඔන්න කියලා තියෙනවා OQTR හා PQT ත්‍රිකෝණයේ වර්ගඵලයන් සමාන වන බව පෙන්වන්න. රයිට්. පොඩි කතාවක් පෙන්වන්න යන්නේ. රයිට්. දන්නේ නැහනේ මම මෙයා බල බල ඉන්නේ යා. හිතන්න එපා මම නිකන් ඉන්නකොට මෙයා බල බල එළු ගන්න කියලා නම් මෙයා වෙන්නේ. ඒ දැන් මේක දැන් බලලා ඊට කාගෙන් හරි කවුරු හරි ඇහුවොත් ඒ වෙට කියන්නේ වෙන එකක් මම. රයිට්. තා පාරවල් පේන්න පුළුවන්. මේ අපි යමු වැඩේ. අපි PQT ත්‍රිකෝණයේ වර්ගඵලය PQT ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිකෝණයක වර්ගඵලය කියන භාගයයි PQT එලකිරි ඔන්න බලා ගන්න කතාව මම මේ පාටින් එනවා චූට්ටක් බලා ගන්න. දැන් මේක සමාන්තරාශ්‍රයක් කියලා ඉස්සෙල්ලා ඔප්පු කරපු නිසා මේ දාර නවත්තපු තැනම තමයි යදක් තියෙන්නේ. සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරපු නිසා මේ පාද දෙක එකිනෙකට සමාන්තරයිනේ. මුලින්ම අපි කියන්න ඕනේ කතාව සමාන්තරාශ්‍රයක් වෙයි කියලා. කොහොමද කියන්නේ? O මෙහෙම කියන්න ඕනේ. O Q T R යනු කොමින්ද යනු සමාන්තරාශ්‍රයකි. රයිට්. සමාන්තරාශ්‍රයකි. ඊට පස්සේ අපි කියනවා ඇයි එහෙම වුනේ OS සමාන වුණා ST ට. අපි දන්නවා කියලා පෙන්වන්න ඇයි ඒවා විකර්ණ සමච්ඡේදනය විකර්ණ සමච්ඡේදනය වුණා. රයිට්. හරි. එහෙනම් සමාන්තරාශ්‍රයක් කියලා ඔප්පු කරන නිසා අපි දන්නවා මේ දෙන්න එකිනෙකට සමාන්තරයි. රයිට්. දැන් එන්න කතාව භාගයයි ආධාරකයේ PQ හොඳට බලා ගන්න. ආධාරකයේ PQT ගේ ආධාරකයේ PQ ලම්බ උස වෙන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන දුර මෙතන ඉඳන් මෙතනට තියෙන දුර. අපි h කියලා ගමු. මේ දුර තමයි ලම්බ උස. රේඛා දෙක සමාන්තරයි. රේඛා දෙක සමාන්තර නිසා රේඛා දෙක සමාන්තරයි ඔන්න මෙයයි මේ ලම්බ උස එකිනෙකට සමාන. රයිට්. මම h කියලා දානවා. එතකොට අපි ගමු අනිත් පැත්තෙන් අනිත් කෙනා
OQTR sorry OQTR කියලා කියන්නේ සමාන්තර ආශ්‍රය, සමාන්තර ආශ්‍රය කියන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. හොඳට අහගන්න කියන කතාව. මේකේ ආධාරකයේ OQ හරි, මේකේ ආධාරකයේ OQ ලම්බ උස H. අපිට කියන්න පුළුවන් මේ කතාව ලියනකොට මෙහිදී H සමානයි. මොකද හේතුව එකම රේඛා කොහෙට තැනක ලියන්න පුළුවන්. තරුවක් දාලා මෙහිදී H අගය සමාන වේ. ඇයි ඒ එකම සමාන්තර රේඛා අතර පිහිටි. එකම සමාන්තර රේඛා අතර පිහිටින්ද H අගය සමානයි. රයිට්? එහෙනම් ඔන්න බලන්න සීන් එක දැන් මේගොල්ලෝ කියන කතාව හරිද කියලා ඔප්පු කරන්න යන්න. ඔන්න බලන්න කතාව. දැන් මම මේ ත්‍රිකෝණේ කතාව වෙනවා මෙන්න මෙහෙට. දැන් මේ මට නිර්මාණය කරනකොට කරන්න ක්‍රමයක් නැහැ. ඔන්න බලා ගන්න. PQT ත්‍රිකෝණයේ වර්ගඵලය සඳහා මම පොඩි ප්‍රකාශනයක් ලියනවා බලා ගන්න. මම පෑන වෙනස් කරන්නම්. ටින්ගල් බලා ගන්න. රෝස පාට ගත්තා. නෑ කළු පාට ගන්නම්. භාගෙමයි PQ කියන කෙනා. මේ බලන්න P සිට Q කියන කෙනාව මෙතනදී සමානව දෙකට බෙදුවනේ අපි. ඇයි ලම්බ සමච්ඡේදකයක් ගැහුවනේ. ගාන පටන් ගන්නකොටම මෙන්න මෙතන මේ PQ හි මධ්‍යලක්ෂය O ලෙස නම් කරන්න කියලා කිව්වනේ. එතකොට PQ කියන කෙනාව ලියන්න පුළුවන් අපිට මේ වගේ දෙගුණයක් කියලා. මොන වගේ දෙගුණයක්ද? දෙවතාවක් OQ කියලා ලියන්න පුළුවන්. PQ කියන කෙනාව අපිට ලියන්න පුළුවන් OQ වගේ දෙකක්. OQ වගේ දෙකක්. එහෙම නැත්නම් PO වගේ දෙකක්. කිසිම අවුලක් නැහැ. මේ දෙකම සමානයි. හැබැයි දැන් අපිට සීන් එකට ඕන වෙන්නේ OQ නේ. මෙතන තියෙන OQ නේ. ඒක නිසා අපි ලිව්වා OQ වගේ දෙකක් ගුණ කිරීම H කියලා. දැන් මේ දෙකට දෙක කැපුණාම ලස්සනට එනවා PQT ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ OQ ගුණ කිරීම H කියලා. H ට H සමාන නිසා H ට H කපපුවාම OQ ට OQ සමානයි නම් එම නිසා අපිට කියන්න පුළුවන් PQT ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙන්න ඕනේ කාටද? OQTR ගේ වර්ගඵලය. හරි, ඔච්චර කතා චුට්ටක් බලන්න හොඳට. හොඳට වීඩියෝ එක බලන්න ආයේ. මේ මෙතනදී මේ වර්ගඵලයි අංග සමයි පටලව ගන්න එපා කිසිම අවස්ථාවක. වර්ගඵලයි අංග සමයි කිසිම අවස්ථාවක පටලවා ගන්න එපා. අංග සමයි කියලා කියන්නේ වර්ගඵල සමාන ඒක හරි. නමුත් කවදාකවත් චතුරස්‍රයක නෑනේ පුතේ අංග සම කතාව. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියලා ඔප්පු කරන්න ඕනේ. එදා ඔයගලන්ට මතක නම් අර පළවෙනි ගානේ මම අතහැරපු කතාව අර මට හිරු කෙවලා තිබ්බා. අර මං කිව්ව කතාවම තමයි ඒක මම පෙන්නන්නම් පන්තිවලදී වෙනෙන්නේ right. මේ දැනට මේක බුදියට මේක බලන් ඉන්නේ right. ඒකත් මේ වගේ කේස් එකක් තමයි. ඒ ළමයාත් ඒකේ වෙලා තිබ්බේ වර්ගඵලය සඳහා ප්‍රකාශන ලියන. ප්‍රකාශන අනිවාර්යයෙන්ම ලිව්වහම අපිට පිළිතුරු ගන්න පුළුවන්. පටන් ගන්නකොට 45ක් හිටියා දැන් 31 එක යනවා. හරි. එහෙනම් ගණන් 10ක් ඉවර කරා. 10ක් ඉවර කරා. ඕගොල්ලෝ මං කිව්වට පස්සේ තව 5ක් විතර හදන්න. තව 5යි 4යි ගණන් 19 තියෙන්නේ. අපි තව දවස් කීපයක් යමු. මෙහෙම. ලබන සතියේ මං කොමාර ෆිසිකල් කරනවා. මේ හොඳට අහගන්න පණිවිඩයක් තියෙනවා කියන්නේ. හොඳට අහගන්න පණිවිඩෙත් රෙකෝඩ් කරනවා. හොඳට අහගන්න. මේක ඕගොල්ලෝ මට ආවත් එකයි නාවත් එකයි මට අදාළම නෑ වැඩේ. මේකෙත් රෙකෝඩ් කරනවා. තාම මට අර මගේ රිපෝට් එක ඇවිල්ලා තියෙන අර ගෙඩියේ රිපෝට් එක ඇවිල්ලා තියෙන රිපෝට් එක තාම ගන්න ගියේ නෑ. සහ මේ එක චෙක් කරගන්න ડોක්ටර් එන්නේ ජූලි 11. ජූලි 11 වෙනකන් ඉන්න ගියොත් මට වෙන්න ඕන දේවල් එලා ඔක්කොම ඉවරයි. තව කාලේ වැඩි. ඒක නිසා ඊට කලින් මේක චෙක් කරගන්න වෙන ડોක්ටර් කෙනෙක් අපි හොයනවා. ඒ ડોක්ටර් තාම අද රැත් වෙනකුණුත් හොයනවා. මොකද ඒ සම්බන්ධව කෙනෙක් මේ පෑනේ. ඒ ડોක්ටර් වෙ හුවට පස්සේ මම දන්නේ නැහැ හෙට මට ස්පිරිතාලට යන්න වෙයිද කියලා. දැනට ඉන්න ડોක්ටර් හෙට උදේ 10ට අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. එතකොට 10ට ගියොත් මට හවස මං කොහොමත් ඉන්නවා. ඒක වෙනම කතාවක්. තාම එයා අල්ලනවාද කියලා තාම තීරණයක් නැහැ. හරි. මම මේ කතා කරන්නේ හෙට. හෙට කියන්නේ 6 වෙනි මාසේ අද කවද 21 22 වෙනිදා. හොඳට අහගන්න. 10 වසර ළමයිව තමයි ප්‍රධාන ටාගට් එක. ඇත්තටම 10 වසර ළමයිට නෙමෙයි මේක වැදගත් වෙන්නේ ඕගලන්ට. 10 වසර ළමයිට මම හෙට හවස 7:30ට වගේ හවස 7:30ට වගේ සමගාමී වල රචනා ගැටලු ටිකක් යනවා. රචනා ගැටලු ටියුට් එකක්. ඕගලන්ට මතක නම් මම මේ ටියුට් එක සම්පූර්ණයෙන් කරේ නෑ. ඕගලන්ටත් යම් ප්‍රමාණයක් කරා. 10 වසර සමගාමී රචනා
10 වසර ළමයට යනවා. ඔයාලටත් මම ලින්ක් එක දානවා. ගොඩ යන්න ඕන කට්ටිය එන්න. මම පේපර් ක්ලාස් එකට ලින්ක් එක දානවා බය වෙන්න එපා. පේපර් ක්ලාස් එකේ තියෙන හැම ක්ලාස් එකකටම ප්‍රයිවට් ලින්ක් එක දාගෙන යනවා. මෙතනදී මම කරන්නේ ඔයගොල්ලෝ දන්නා උදාහරණයක් විදිහට මම මේක මේ පැත්තේ තියන් ටොක් ගාලා එන්නම්. මෙන්න අර අපි කරන ටියුට් එකම තමයි. බලා ගන්න. පොඩ ලෝඩ් වෙන්නේ නැත්තේ. මේ ටියුට් එක මම හදපු එකක් පේපර්ස් වලින් අරගෙන රයිට්. මෙන්න මේ ටියුට් එකම තමයි. කලින් මම මේ ටියුට් එක අපේ ඔය දැන් 11 වසර කට්ටියට දීලා තියෙන 10 වසර කට්ටියට දීලා නැහැ. දැන් ඔයාලට පැහැදිලිව පේනවා මෙන්න මේ ටියුට් එකේ ඊටාම ලස්සනට තියෙනවා තඩි වාක්‍යයක්. මේ තඩි වාක්‍යයෙන් තමයි අපි අරන් එන්න ඕනේ සමගාමී. ඒ කියන්නේ උදාහරණයකට 2x ධන 3y සමානයි කවුරු හරි 1 4x ධන 5y සමානයි කවුරු හරි 1 2 කියලා අපි අරන් එන්න ඕනේ මෙන්න මේ වාක්‍යයෙන්. මේ වාක්‍යයෙන් මෙතනට අරන් එන්න ඕනේ. ගොඩක් ළමයිට මේ වාක්‍යයෙන් උතරට අරන් එන්න ගොඩක් අයට බෑ. ඇත්තම කතාවකුත් ඒක බැරි හේතුව අංක එකටම සිංහල තේරෙන්නේ නැහැ. රයිට්. අංක දෙකට ප්‍රැක්ටිස් එක නැතිකම. එතකොට මේක නිකන් 50-50 chance එකක්. 50-50 chance එකක්. දැන් හෙට මම කරන්න ප්‍රැක්ටිස් එකක්. ඔයාගේ සිංහල දැනුම ඇත්තට මට හදන්න තියා හිතන්නවත් බෑ. ඒ සිංහල දැනුමෙන් පොතක් කියලා තියෙන්න බෑනේ. ඒක මට හදන්න බෑ. ඒක මේ ඕගොල්ලෝම හදාගන්න ඕන එකක්. ඔව් ඒකත් රෙකෝඩින් එක දාන්න බය වෙන්න එපා. ටියුට් එක ගෲප් එකට දාන්න රයිට්. 50-50 ඒ කියන්නේ මේකේ 50ක් ඔයාගේ සිංහල මත තීරණය වෙනවා 150 150 ප්‍රැක්ටිස් එක මත තීරණය වෙනවා. මේක මට හදන්න බෑ. මේක ඔයගලගේ ඉස්කෝලේ සිංහල ගුරුවරයාටත් ඔයා පන්ති යනට සිංහල ටීචර් හදන්නත් බෑ. දකුණට ඵලයන් කව මට යන්නේ උන් ඉන්න තැනක මේ බලපං කිව්වම බිමලන් ඉන්නේ උන් ඉන්න අතර පුතේ මේක බලාගෙන කිව්වම ලියනේ උන් ඉන්න පන්තිවල මේ සිංහල කතාව ඔයාම තමයි හදාගන්න එක. මට හදන්නත් බෑ. කාටවත් හදන්න බෑ. ඇත්ත කතාව කියන්න බෑනේ. කොච්චර සිංහල පන්ති 1 2 3 4 5 6 7 8 9 ලංකාවේ තියෙන ලොකුම සිංහල පන්තිට ගියත් උඹේ මේක හදන්න බෑ. ඒක Tamanට කියවල දැනුම තියෙන්න ඕනේ. රයිට්. ඉතුරු 50 මට හදන්න පුළුවන්. ඉතුරු 50 කියන්නේ ප්‍රැක්ටිස් 50. ඒ කියන්නේ නිකන් මේක සිංහල බැරි මේ උන්ට chance එකක් තියෙනවා 50-50 chance එකක්. සිංහල යම් තාක් දුරට දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අඹ ගෙඩියක් කියන්නේ x නම් අඹ ගෙඩි 5ක් කියන්නේ 5x කියලා තේරෙන්නේ උන්ට මගෙත් එක්ක මේ ගාන දාන්න පුළුවන්. හෙට નિયમિતයි 7:00ට ඒ කියන්නේ මම කරන්නේ මෙතනින් මෙතනට එන එක විතරයි. එතනින් එහාට මම හදන්නේ නැහැ. මෙතනින් මෙතනට අරන් එනවා. ඒ ටික විතරයි මම හෙට කරන්නේ. හෙට ලෑස්තිලා ඉන්නේ මේක පිවර කරගන්න බැරි. මේකේ මම සාමාන්‍යයෙන් මන් ටියුට් එකක් හදනකොට මල පෙරීත කවුන ටියුට් හදන්නේ නැහැ. මේ ගණන් 28ක් දාලා තියෙනවා. 28 කියන්නේ මම මේ තව ටයිප් කරන ගමන් ඉන්නකොට තමයි ওই ටියුට් එක මම දැම්මේ. ඒ කියන්නේ මේක තව පිටුවකට මම අරන් තියෙනවා. මම සාමාන්‍යයෙන් එහෙම පිටු බල බල කීයක් යනවද ඒක බලන්නේ නැහැ. ඒක කරන එක කරමු. මේකේ හොඳම ගණන් තියෙනවා. මම හොඳම ගණන් ටිකක් තමයි හෙට ප්ලෑන් කරලා යන්න හදන්නේ. 11 වසර උගන්න පොඩ්ඩක් අවුල් ගණන් වගේකුත් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා මේ න්‍යාස කියලා. න්‍යාස තාම ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ. මෙතන න්‍යාස තියෙනවා. ඒවා අපිට කරන්න බෑ දැනට. ඒ යනකොට අනිත් ගොඩක් ඒවා කරන්න පුළුවන්. රයිට්. ප්ලෑන් එක 10 වසර ළමයි තමයි ප්‍රධාන ටාගට් එක. දෙවෙනි ටාගට් එක ඕගොල්ලෝ මං 7 මාර්ග විතර පටන් ගන්නවා. මං ටියුට් එක දාන්නම්. තව ටිකකින් ටියුට් එක දාන්නම්. කැමති කට්ටිය තමාව චෙක් කරගන්න දැක්කනේ. ඉගෙන ගන්න උන් ඉන්නවා. ඒ කොල්ලෙක් දාලා රශ්මිගේ අපේ හිච්චිය දාලා තිබ්බා සර් ටියුට් එක දාන්න පුළුවන්ද කියලා. ටියුට් එක දාන්නම් මං රයිට්. හරි. එතකොට එහෙම මං දාලා තියන්නම්. ඔයගොල්ලෝ තමාව චෙක් කරගන්න ඕන නම් කරලා බලන්න. රයිට්. හෙට 7:00ට මම පේපර් ක්ලාස් එකට ගෲප් එක මේ ලින්ක් එක දානවා. සාමාන්‍ය ක්ලාස් එකට ලින්ක් එක දානවා. හැම එකටම ලින්ක් එක දාගෙන යනවා. රයිට්. කැමති කට්ටිය එන්න සවන් දෙත්තා නේ ඒ වගේ තමයි. එන කට්ටිය එන්න ආවොත් 150 ගොඩ දෙමිය ගැන තමා ගැනීමේ පොඩි සම්භාවිතාවක් තියෙනවා. ඉතුරු මේ සිංහල 50 මට හදන්න බෑ. රයිට්. තාත්තගෙනම අහපුවා අම්මගෙනම කියනවා ඕන තරම් ඉන්නවා මෙතන. කිසිම කල්පනාවක් නැතිව ඉන්නේ උන්. එතකොට මට එහෙම හදන්න බෑ. ඒ යනකොට මට ගණිතයේ කැලල හදන්න පුළුවන්. මොකද සමාන්තර මේ සමගාමී සමීකරණ ලේසි ගානක් සාමාන්‍ය ඕලෙල් වලට එන්නේ. ඕලෙල් ඕන ගානක් ලේසි මේ තියෙන ගණන් වලට වඩා. ඒක වගකීමෙන් මම කියනවා. රෙකෝඩ් කරනවා රෙකෝඩින් එකක් දාන්න. රයිට්. මේ ටිකේම රෙකෝඩ් මම හෙටින් මගේ Zoom class නවත්තන්න තමයි දැනට ප්ලෑන් එක. මෙහෙමයි දවසක් හොඳට ඉන්නවා දවසක් හොඳට ඉන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. දැන් සමුද මට කරගන්න බැරි වුණා. ඊයසංග අහරුවාද මං කරා බදාද කරා බ්‍රහස්පතින්ද කරා ආයෙ සිකුරාද කරගන්න බැරි වුණා. අද දැන් උදේ ඉඳන් පන්ති ටික Zoom එකේ කරනවා. ඉතින් අර මට නැගිට ගන්න බැරි වුණොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. යනකොට මම ඒක වැඩේ කරනවා. කොහොම වුණත් සමුදා අනිත් එක අහගන්න සමුදා පේපර් ක්ලාස් එකකට විතරක් යන කට්ටිය හොඳට අහගන්න පණිවිඩය. සඳුදා පුතේ
මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා අපේ මේ සඳුදා පන්තිය Zoom එකක රෙකෝඩ් කරලා යවන්න. ඒ කියන්නේ Zoom එකේ රෙකෝඩ් කරන්න. ට්‍රයිපෝඩ් එක ගහලා රෙකෝඩ් කරන්න. අපි ඉස්සර රෙකෝඩ් කරා. දැන් ඉතින් මම ප්ලෑන් කරනවා ඒක රෙකෝඩ් කරන්න. එතකොට පන්තිය ඇතුලේ සෑහෙන වෙලාවක් රෙකෝඩ් වෙනවා. පැය 3මාරක් විතර රෙකෝඩ් වෙනවනේ. අඩකල් රෙකෝඩ් කරන්න බෑනේ. එතකොට මේ සඳුදා මම 11 වසර කට්ටියට කරන්නේ කොටස් වෙළඳ පොළ කරන්නේ. අපි කොටස් වෙළඳ පොළ ගිය සතිය කරන්න ඉතින් කරන්නම් බුන්නේ. මම කොහොම හරි අමාරුවෙන් හරි මෙදා සඳුදා අදින් තමයි යන්නේ කොටස් වෙළඳ පොළ. එතකොට මෙතන පේපර් ක්ලාස් එකට විතරක් එන අය ඉන්නවා නම් ඉන්නවා. කියන්නේ තියරි පන්ති එන්නේ නැතුව පේපර් ක්ලාස් එකට එන අය විතරක් ඉන්නවා නම් මට චූට්ටක් මැසේජ් එකක් දාන්න මම එහෙම Zoom එකෙන් link එකක් දාන්නම්. ඒ link එකට සම්බන්ධ වෙන්න. රෙකෝඩ් කරන්න පුළුවන් වුණොත් මම රෙකෝඩ් කරන්නම්. පළවෙනි අවස්ථාව පුළුවන් නම් එන්න. රයිට්. ඔයගොල්ලෝ ඉන්නවා නම් මට කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ අන්තිම මොහොතේ ඇවිල්ලා කරගන්න පුළුවන් ඔක්කොම ටික කරගෙන යන්න. එච්චරයි වැඩි. රයිට්. එහෙනම් පණිවිඩය ඔච්චරයි. හෙට මම 7:00මාරට ඔන්ලයින් එකක් යනවා 10 වසර ළමයිට සමගාමී රචනා එකක්. කැමැති කට්ටිය එන්න. මම කාටවත් බල කරන්නේ නැහැ. කැමැති කට්ටිය එන්න. කරගන්න පුළුවන් කියලා හිතෙයි. මම ටියුට් එක දාන්නම් තව ටිකකින්. හරි. එහෙනම් හැමෝටම කිසුපීටයි. අනිත් දවසේ කොහෙන් නැති කට්ටියට පොඩ්ඩක් පණිවිඩයක් දෙන්න. ඉන්න නැත්නම් මනුස්සකමට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා කියන්න කියලා. හරි. සර් මේකද මේ අර පණිවිඩයක් බයි බයි. කියන්නේ රංගු. ඔව් ඒක තමයි. හරි. එහෙම කියන්නේ කිව්වා මට කිසුපීටයි.